නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පටිච්ච සමුප්පාදං ච ඕ භික්ඛවේ දේසිස්සාමි පටිච්ච සමුප්පන්නේ ච ධම්මේ තං සුනාත සාදුකං මනසිකරෝත වාසිස්සාමි තථාගත ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා සැදී පැහැදිලි සිට පින්නතුනි අද එදින භාවනා වැඩසටහනේ සවස් කාලයේදී එළඹෙන පළවෙනි දහම් සාකච්ඡාව ධර්මදේශනාවටයි ඔබ සවන් දෙන්නට සූදානම්ව සිටින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ සියලුම කරුණු සියලුම අක්ෂරයන් සම්බෝධි පරායනව දේශනා කළා කියන එක අපි අහලා තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේගේ මුයින් වචනයක් පිට වුණා නම් ධර්මයේ නමින් ඒ සියල්ල එදා සිටිය අනාගතේ සිටින්නා වූ අතත් සමග අනාගතේ පහළ වන්නා වූ සීල ශ්‍රාවකයන්ගේ රාගාදී අකුසලයන් ප්‍රහාණය කොට නිවන කෙරෙහි යොමු වෙන ධර්මතා තුල පිහිටන්නට දේශනා කරපු වදන් වචන අපි කියනවා ධර්මයේ කියලා. ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබෙන එක ලොකු වාසනාවක් හැටියට අපි ඒ ධර්මතාවයේ තුලම ශ්‍රවණය කරලා තිබෙනවා. ඉතින් මේ අවස්ථාවේ අපි තථාගත ධර්මයේ තුල මාතෘකා කරන්නට බලාපොරොත්තු වන්නේ ඊටාම වැදගත් ධර්ම කොටාසයක් ධර්මයේ සාරය වශයෙන් සැලකන්න පුළුවන් ධර්ම කොටාසයක්. ඒ තමයි පටිච්ච සමුප්පාද එහෙම නැත්නම් පටිච්ච සමුප්පන්න ධර්ම ස්වභාවය. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට ඈත් වන සංයුත්ත නිකාය කියන කොටසේ නිදාන වග්ගය කියලා ප්‍රධාන කොටසක් තිබෙනවා. ඒ තුලත් නිදාන සංයුත්තය කියලා ඒ කොටසේ එන පච්චේ සූත්‍රය එහෙම නැත්නම් හේතු සම්බන්ධතාවය විස්තර කරන සූත්‍රය මූලික කරගෙන පටිච්ච සමුප්පාදය පිළිබඳව විමසීමකටයි අප මේ බලාපොරොත්තු වන්නේ. මේ සූත්‍රය ප්‍රත්‍ය සූත්‍රය එහෙම නැත්නම් පච්ච සූත්‍රය කියලා පාලියෙන් සඳහන් වෙනවා. ඒ නම ඇහෙනකොටම ඔබට අනුමාන කොට හෝ දැනගැනීමේ හැකියාව තිබෙනවා. මේ ප්‍රත්‍ය සම්බන්ධතාවය ප්‍රකාශ වෙන සාකච්ඡා කරන පටිච්ච සමුප්පාද ධර්මයයි මෙතන විග්‍රහ වෙන්නේ කියලා. සවැත් නුවර ජේතවනාරාමයේ ආශ්‍රය කොට වැඩ වාසය කරන භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා එතනට රැස් වුණාට පස්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරමින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පටිච්ච සමුප්පාදංච ඕ භික්ඛවේ දේසිස්සාමි පටිච්ච සමුප්පන්නේච ධම්මේ. මහණෙනි මම ඔබට උගන්වන්නම් කියලා දෙන්නම් දේශනා කරන්නම් පටිච්ච සමුප්පාද ධර්මයක් පටිච්ච සමුප්පන්න ධර්මතාවය. ඒ හොඳින් යෝනිසෝ මනසිකාරය කරමින් මෙනෙහි කරන්න ශ්‍රවණය කරන්න. එහෙනම් මම ඔබට උගන්වනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පච්චේ සූත්‍ර දේශනාව ආරම්භ කරනවා. දැන් මෙතන ඊට වැදගත් වචන දෙකක් ඔබ මුලින්ම යෝනිසෝ මනසිකාරය කරගත යුතු වෙනවා. ඒ තමයි පටිච්ච සමුප්පාදය සහ පටිච්ච සමුප්පන්න ධර්මය කියන්නේ. කතමෝච භික්ඛවේ පටිච්ච සමුප්පාදෝ. භාග්‍යතුන් වහන්සේ මේ පැහැදිලි කරනවා මහණෙනි මොකක්ද මේ පටිච්ච සමුප්පාදය කියන්නේ? මහණෙනි කුමක්ද මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවය කියන්නේ? දැන් මේක දේශනාව ආරම්භ කරනකොටම ඔබට
ඔබ සිහිපත් කරගන්න ඇති කියලා හිතෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආදි කල්යාණ, මධ්‍ය කල්යාණ, පරියෝසాన කල්යාණ. ඒ කියන්නේ මුල මැද අග හැමතැන කොහෙන් ගත්තත් එකම විමුක්ති රසයක් තිබෙන කේවල පරිපූර්ණ සාත්තං සබ්බ්‍යංජනං. ඒ කියන්නේ අකුරක් පදයක් සෑම දෙකක්ම නැඹුරු වෙලා තිබෙන්නේ බ්‍රහ්මචර්යා ප්‍රකාශන මේ ධර්මයේ ගුණ ටික කියන්නේ. මේ ධර්මයේ සාරය තමයි පටිච්ච සමුප්පන්න ධර්මතාව. ඒ කියන්නේ මොකද්ද? මේ අවුරුදු 45ක් පුරා අපේ භාග්‍යතුන් වහන්සේ ඊළඟට වෙනත් බුදුවරු විශාල කාල සීමාවල් ජීවත් වෙනවා. අතීතයේ එහෙම ඉඳලා තිබෙන බුදුවරු. ඒ බුදුරජාණන් වහන්සේලා කොච්චර කාලයක් ජීවත් වුණත් උන්වහන්සේලාගේ ධර්මය සංග්‍රහ වෙන්නේ, උන්වහන්සේ පැහැදිලි කරන සත්‍ය සංග්‍රහ වෙන්නේ චතුරාර්ය සත්‍ය මූලික කරගෙන පටිච්ච සමුප්පාද දේශනාවට. ඒකයි බුදුරජාණන් වහන්සේ යමෙක් පටිච්ච සමුප්පාදය දකින්නේ නම් ඔහු ධර්මයේ දැක්කා වෙනවා. යමෙක් ධර්මය නම් දකින්නේ ඔහු පටිච්ච සමුප්පාදය අවබෝධ කළා වෙනවා කියලා ප්‍රකාශ කරනවා. මාර්ගඵල අවබෝධය සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් වශයෙන් අපි හතරක් හැටියට ඉගෙන ගන්නවා. ඒ தত্ত্বයන් වලට සිත සම්ප්‍රේෂණය වෙනකොටත් අවබෝධ වෙන්නේ මේ පටිච්චසමුප්පාද ධර්මතාවයයි කියලා උපතිස්ස පිරිවැජ්ජා සාරිපුත්ත නමින් පැවිදි වෙනකොටත් ඒ වගේම සෝවාන් ඵලයට පත් වෙනකොටත් මේ ශාසනයේ ප්‍රථම ශ්‍රාවකයන්න් වහන්සේ වන කොණ්ඩඤ්ඤ මේ ධර්මතාවය අවබෝධ කරගත්ත ධම්මචක්කුම් උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි කියන විදිහට එතනත් මේ අවබෝධය සටහන් කරන්නේ කුමක් මතකද? පටිච්ච සමුප්පන්න ධර්මතාවයත් සමග. ඒ නිසා අපිට ඉතාම පැහැදිලි වෙනවා මේ අපි විමසන්න යන්නේ තේරුම් ගනිමින් සිටින්නේ, ඔබ තේරුම් ගනිමින් විමසමින් සිටින්නේ ඔබටද මේ මාර්ගඵල අවබෝධය තහවුරු කර ගැනීම සඳහා වන උතුම් ධර්ම කොටසක් පිළිබඳ. ඒක පටිච්චසමුප්පාදය අත්‍තරම ගැඹුරු. ඒ ගැඹුරු බව තේරෙනවා සූත්‍ර දේශනාවක් කියනකොටත් චිත්ත විග්‍රහය සතර පරමාර්ථ විග්‍රහය මේ සමස්ත විග්‍රහය කරනකොටත් ඒ සියුම් බව අනුව ඒ සියුම් තත්ත්වයන් තුළ ඒක සම්බන්ධතාවය අනුව බලනකොටත් අපිට පැහැදිලි වෙනවා පටිච්ච සමුප්පාදයේ ගැඹුරු බව. එය බුදුරජාණන් වහන්සේ මහා නිදාන සූත්‍රයේදී ආනන්ද හාමුදුරන්ට අඟවනවා. ආනන්ද එසේ කියන්නට එපා, පටිච්ච සමුප්පාදය පෙනෙන්නේ ගැඹුරට, සැබෑ ලෙසම ගැඹුරුයි කියලා. ඉතින් මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව අපි දැන් මේ පර්යාය දෙකකින් එක පර්යායක් ඇතුලේ වචන දෙකකින් ඉගෙන ගන්නටයි මේ පච්චේ සූත්‍රය තුල අපි බලාපොරොත්තු වෙන්නේ. මහණෙනි, මම ඔබට පටිච්චසමුප්පාදය ඒ කියන්නේ හේතු ධර්මයි. ඒ වගේම පටිච්චසමුප්පන්න ධර්මතාවය ඵල ධර්මයක්. එතකොට හේතු සහ ඵල ධර්මයන් පිළිබඳව උගන්වනවා. ජාති පච්චය වෙක්ඛේ ජරා මරණ. මොකද්ද මේ කිව්වේ? ජාතිය හේතු කොටගෙන, උපත හේතු කොටගෙන, පච්චය කියලා කියන්නේ හේතු කොටගෙන. depending on පදනම් වෙලා. ජරා මරණය කියන එක ඇති වෙනවා. ජරාව සහ මරණය කියන්නේ මේ ශරීරයේ දිරීම, වයසට යෑම ආදී කරුණු තමයි එතන තිබෙන්නේ. ඒ නිසා මරණය කියන එක සිද්ධ වෙනවා. මැරීම කාලකිරියන්, මච්චු මරණ, කලේබ රස නික්කේපෝ, කන්දානං වේදෝ මේ ආදී වචන වලින් මරණය සියලු ලෝක සත්වයා කෙරෙහි අදාළ වෙන විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට මේ ජාතිය හේතු කොටගෙන, ප්‍රත්‍ය කොටගෙන මරණය කියන එක ඇති වෙලා තියෙනවා. දැන් ඔබට පැහැදිලිව පේනවා හේතුව මොකක්ද? ඵලය මොකක්ද? ජාතිය හේතුව,
ඒ හේතු කොටගෙන ජරා මරණ කියන එක ඇති වෙනවා. උප්පාදාවා භික්ඛවේ තථාගතානං අනුප්පාදාවා භික්ඛවේ තථාගතානං තථාගතවරු උපදුනත් නැති වුණත් මේ තිතාවාසා ධාතු ධම්මට්ඨිතත ධම්ම නියාමක තථාගතවරු පහළ වුණත් නැති වුණත් මේ ධර්ම ස්වභාවය මේ මූලික පැවැත්ම තිතාවාසා ධාතු තිතා කියලා කියන්නේ මේ තථාගතවරු පහළ වුණත් නැති වුණත් මේ ධර්මතාවය මේ ස්වභාවය තියෙනවා ධම්මට්ඨිතත මේක ධර්ම ස්වභාවයක් මේක ධර්ම නියාමයක් මේ ධර්ම මේ මොකක්ද කියන්නේ ඉපදුනොත් එහෙම ජරා මරණයට පත් වෙනවයි කියන එක බුදුහාමුදුරුවෝ තථාගතවරු පහළ වුණත් තථාගතවරු පහළ වුණේ නැති වුණත් ඒක සිද්ධ වෙනවා. ඒකයි ඒකට තිතාවා සා මෙත වචන කීපයක් තියෙනවා. සා ධාතු ධම්මට්ඨිතත ධම්ම නියාමතා ඉදප්පච්චේත. එතකොට මෙතන වචන හතරක් අපිට ඉගෙන ගන්න වෙනවා. ධාතු ධම්මට්ඨිතත ධම්ම නියාමතා ඉදප්පච්චේත. දැන් එතකොට මේ මුලින් කියපු එකට සාපේක්ෂවයි මේ කියන්නේ. මොකද්ද? ජාති පච්චය ජරා මරණ කියන එක ධාතු කියලා කියන්නේ මූලික තත්ත්වය ස්වභාවයක්. ධම්මට්ඨිතත මේක නොවෙනස්ව පවතින එකක්. මේක මේ ප්‍රත්‍ය ස්වභාවය හේතු කොටගෙන ප්‍රත්‍යංගයේ පැවැත්ම හේතු කොටගෙන පවතින එකක්. එතකොට නියාමද මේක අනිවාර්යෙන් තියෙන එකක්. මේ හේතු කොටගෙන පවතින එකක්. තථාගතවරු පහළ වුණත් නැති වුණත් මේක වෙනවා. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? ඒකත් බුදුරජාණන් වහන්සේම කියනවා තථාගතෝ තන් තථාගතෝ අභිසම්බුද්ධති. එතකොට මේ தত্ত্বය තථාගතයන් වහන්සේ මොකද කරන්නේ? අභිසම්බුද්ධති. අවබෝධ කර ගන්නවා අභිසමේති ඒ தত্ত্বය මනමින් උකහාගෙන මේ ඥාණයට පැමිණෙනවා. අභිසම්බුද්ධිත්වා අභිසමිත්වා එසේ අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ආචික්කති පනවන දේශේති දේශනා කරනවා පඤ්ඤාපේති පනවනවා පට්ඨපේති තහවුරු කරනවා විවරති විවරණය කරනවා විවේජති බෙදා දක්වනවා උත්තානි කරෝති හරියට පැහැදිලිව අතේ තියෙන දෙයක් මෙහෙම ඔයගොල්ලන්ට පෙන්වුවොත් පේනාසේ පෙන්වා දෙනවා පස්සතාති මෙන්න බලන්න කියලා ජාතිපත්‍ය වික්‍රේ ජරා මරණ මෙන්න ජාතිය හේතු කොටගෙන ජරාවට පත් වෙනවයි කියන එක එහෙම නැත්නම් ජාතිය ඉපදුනාට පස්සේ ජරාවට මරණයට පත් වෙනවයි කියන එක තථාගතයන් වහන්සේ අවබෝධ කරගන්න ප්‍රත්‍යක්ෂ කරගෙන දේශ පනවනවා දේශනා කරනවා පිහිටවනවා විවරණය කරනවා විභජනය කරනවා ඊටාම පැහැදිලිව පෙන්වා දෙනවා. එතකොට මෙතන මේ බුදුරජාණන් වහන්සේ මේ කාරණය මූලික පටිච්චසමුප්පාදයේ පැනනගින මූලික කාරණයක් සම්බන්ධයෙන් මේක දේශනා කරන්න පටන් ගන්නවා පච්ච සූත්‍රයේ. දැන් ජාතිපච්චය ජරා මරණං කියන එක මුලින් ගත්තොත් එහෙම දැන් අපි පටිච්චසමුප්පාද දේශනාව ඉගෙනගෙන තියෙන නිසා මොන පැත්තටද යන්නේ දැන්? පල්ලෙහා ඉඳලා උඩට යන්න. උඩම තියෙන මොකද්ද පටිච්චසමුපාදය? අවිජ්ජාපච්චය සංඛාරා. දැන් මේ කොහෙද පටන් ගත්තේ? යටම තැනින් පටන් ගත්තා. ජරා මරණය ඵලයක් හැටියට ඇවිල්ලා තියෙන්නේ ජාතිය කියන හේතුව ප්‍රත්‍ය නිසා හේතු කොටගෙන. අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි විස්තර වෙනවා තමන් වහන්සේ මොකක්ද ඉස්සෙල්ලාම විමසන්න පටන් ගත්තේ බෝසතාණන් වහන්සේ හැටියට බුදු වෙන්න අවශ්‍ය කරන ඒ தত্ত্বය තේරුම් ගැනීම සඳහා පූර්ණේ කිරීම සඳහා ඉස්සෙල්ලාම ඇයි මේ ජරා මරණ දෙක ඇතිවන්නේ? මොකද ඒක පේනවා දැන් මිනිස්සු සත්වයෝ ඇහැට පේන තමන් අපි දන්න සත්වයෝ දිරනවා පේනවා ලෙඩ වෙනවා පේනවා මරණයටපත් වෙනවා පේනවා මේක අපේ බුදුරජාණන් වහන්සේට පමණක්
සාපේක්ෂ වෙන දෙයක් නෙමෙයි. පෙර බුදුරුන්ගේ විපස්සී බුදුරජාණන් වහන්සේ දක්වා භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා. ඒ බුදුවරු බෝසතාණන් වහන්සේලා හැටියට විමසන්න පටන් ගත්තේ ඇයි මේ ජරා මරණ තියෙන්නේ. එතකොට පෙනෙන සත්‍යයෙන් තමයි පටන් ගන්නේ. ඔබට අවිද්‍යාව පේනවද? අවිද්‍යාව පේන්නේ නැහැ. අවිද්‍යාව අනුසය ධර්මයක් හැටියට, ආශ්‍රව ධර්මයක් හැටියට අපේ సంతානයේ තුල පැතිරිලා විසිරලා තිබෙන නිසා හොයන්න බෑ. දැන් අපි කිව්වොත් එහෙම මේ ශාලාව තුල වාතය පෙන්වන්න. ඔබට පෙන්වන්න වෙන්නේ මොකද්ද මේ කොළ ටික හෙල්ලේ. හැබැයි වාතය කියන එක පෙන්වන්න බෑ. ඒ වගේ තමයි සිත තුළ අවිද්‍යාව කියන ස්වභාවය පෙන්නනවා නම් පෙන්වන්න වෙන්නේ කායික වාචසික මානසික ක්‍රියාවලියක් ඔස්සේ පමණයි. ඉතින් ඒ නිසා මේ අවිද්‍යාව කියන එක අල්ලනවයි කියන එක අල්ලන්න වෙන්නේ වෙනත් පේන සත්‍යයක් ඔස්සේ. පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි මහා ප්‍රඥා සම්පන්න බව පේනවා. අපිට අපි අකමැති අපිට දුක ඇති කරන තත්වයක් පෙන්වලා දෙනවා. ඉස්සෙල්ලා මහා ඔබ ජරාවටපත් වෙනවා, මැරෙනවා. ඔබ කැමති දෙයකට මේ ලෝක සත්වයා අමරිතුකාමෝ ජීවිතුකාමෝ වශයෙන් හඳුන්වන්නේ මැරෙන්න කැමති නැති, ජීවත් වෙන්න කැමති, ලෙඩ වෙන්න කැමති නැති, නිරෝගී වෙන්න කැමති. එහෙම මානසික තත්වයකයි මේ සත්වයයි. ඒක කාම ලෝකයක් අනිත් ලෝකවල ඒ සේමයි. ඒ නිසා ඇයි මේ ජරා මරණ තමා ජරා මරණයටපත් වෙනවා කියලා දැක්කම ඇයි මෙහෙම වෙන්නේ? ඉපදිච්ච නිසා. ඉපදිච්ච නිසා කියලා ධර්ම නියාමතාවය තේරුම් ගන්නවා. ඊළඟට මේකේ සූත්‍ර දේශනාවේ ධර්ම නියාමතාවය කියන්නේ තතත අවිතතත අනඤ්‍යතා කියලා පැහැදිලි කරනවා. ඔබ මේක අහලා ඇති පටිච්චසමුපාදයේ සම්බන්ධයෙන් ඉගෙන ගන්නකොට මේ පච්චේ සූත්‍ර දේශනාවෙම ඒ පැහැදිලි කරනවා. තෙට අපි එනවා මේ තතත අවිතතත අනඤ්‍යතා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. දැන් ජාතිපච්චය ජරා මරණං කියන තැන ජාතිය කියන්නේ ප්‍රත්‍ය, මරණය කියන්නේ ඵලය. එතකොට මේ පටිච්චසමුප්පාද දේශනාව දිහා බැලුවම ජාතිය කියන්නේ ඵලයක් හැටියට පිළිගන්නවා. ඇයි ජාතිය ඵලයක් හැටියට පිළිගන්නේ? ජාතිය කියලා කියන්නේ මේ ප්‍රතිඵලයක් ඊට පෙර හේතුවත් එක්ක සංසන්දනය කළ බැලුවා. මොකද්ද? භවපච්චය ජාති. මරණය ජරාව ඇතිවන්නේ ඉපදීම නිසා, ඉපදීම ඇතිවන්නේ පැවැත්මක්. කාම රූප අරූප භවවල පැවැත්මක්, කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ආදී ඒ කෙලෙස් වල පැවැත්ම නිසා තමයි ඉපද කියන එකක් ඇතිවන්නේ. එතකොට භවයත් දැන් හේතුවක් වුණා. හේතුව හැටියට සලකනවා ජාතිය. දැන් භවය ඵලයක් බවට පත් වෙනවා. ඒ මොකද හේතුව හැටියට උපාදානය කියන එක, ඒ කියන්නේ තදින් අල්ලාගෙන කියන එක තියෙනවා. මේ විදිහට ඔබ දන්නවා උපාදානය ඇතිවන්නේ තණ්හාව නිසා, තණ්හාව ඇතිවන්නේ වේදනාව නිසා, විඳීම නිසා, විඳීම ඇතිවන්නේ කොමක් නිසාද? ස්පර්ශය නිසා. ස්පර්ශය ඇතිවන්නේ සලආයතන නිසා, සලආයතන ඇතිවන්නේ නාම රූප නිසා, නාම රූප ඇතිවන්නේ විඥානය නිසා. මේ විදිහට මේ ස්වභාවය මේ ප්‍රත්‍ය සම්බන්ධතාවය ඇති වෙනවා අවිද්‍යාව දක්වා. විඥාන සංකාර, සංකාර නිසා විඥාන, මේ විදිහට මේ සංකාර ඇතිවන්නේ අවිද්‍යාව නිසා වගේ එහෙම ඉගෙනගෙන තියෙනවා. දැන් මේ සියලු ප්‍රත්‍ය දෙකක් අතර සැලකිල්ල ගත්තම ඕනම ප්‍රත්‍ය දෙකක් අතර ඒ පටිච්ච සමුප්පාදයක්, පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා. ඉතින් බුදු භාග්‍යතුන් වහන්සේ අර මුලින් දේශනා කරපු ආකාරයට මොකද්ද කරන්නේ? මේ தත්ත්වය අபிසම්පුජ්ජති අபிසමිති. මනවින් තේරුම් ගන්නවා, මනවින් වටහා ගන්නවා, ප්‍රත්‍යක්ෂ කරනවා. එසේ ප්‍රත්‍යක්ෂ කරගෙන ආචික්කති දේසේති පඤ්ඤාපේති පට්ඨපේති විවරති විභජති උත්තානි කරෝති. භාග්‍යතුන් වහන්සේ ඔබ දන්නවා
සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ත්‍රිවිද්‍යා පාරප්‍රාප්තව වෙසක් පොයේ දවසේ ඉන්නවා. උන්වහන්සේ ඊට පස්සේ මොකද්ද කරන්නේ? භාග්‍යතුන් වහන්සේ සත්‍ය අවබෝධය කළ මොකද්ද කරන්නේ? ඔව් අපි අහලා තියෙනවානේ සතියක් ගත කරනවා කියලා. ඒ ප්‍රධාන සතියක් බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්ම දේශනාව අනුලෝම පටිලෝම වශයෙන් නැවත මෙනෙහි කළා. උන්වහන්සේ ඒක අවබෝධ කළා. නමුත් උන්වහන්සේ නැවතත් මෙය මෙනෙහි කරන්න පටන් ගත්තා. එතකොට මෙනෙහි කරලා උන්වහන්සේ තාමත් මේක දේශනා කරේ නැහැ. මේ අසල පොයේ දවසක අන්න එදා තමයි ආචික්කති දේශේති පඤ්ඤාපේති පට්ඨපේති විවරති විභජති උත්තානි කරෝති කියන එක මුලින්ම කරා. ඊට පස්සේ දිගටම මේ ස්වභාවය මේ වචන පාවිච්චි නොකලට උන්වහන්සේ කරලා තියෙන්නේ මුළු අවුරුදු 45 පුරාවටම මේක තමයි. එතකොට එහෙම මේ ප්‍රකාශ කළාට පස්සේ ප්‍රකාශ කරනකොට ඉතිකෝ භික්ඛවේ යාතත්‍ර තතත අවිතතත අනඤ්ඤතා ඉදප්පච්චේත අයං උච්චති භික්ඛවේ පටිච්ච සමුප්පාදෝ. අන භාගතුන් වහන්සේ කියනවා තතත අවිතතත අනඤ්ඤතා ඉදප්පච්චේතා කියන ලක්ෂණ තිබෙන මේ පටිච්ච සමුප්පාදයයි මහණෙනි මේ දේශනා කරන්නේ. ඒ කියන්නේ ජාතිපත්‍යයෙන් ජරා මරණ, භවපත්‍යයෙන් ජාති, උපාදාන ප්‍රත්‍යයෙන් භව, මේ විදියට එහෙම නැත්නම් උඩ ඉඳලා පල්ලෙහාට අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං එහෙම කිව්වා. මේ මොකක්ද භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ පටිච්ච සමුප්පාදය තතතා ලක්ෂණය, අවිතතතා ලක්ෂණය, අනඤ්‍යතා ලක්ෂණය, ඉදප්පච්චේතා කියන තත්වය. දැන් මෙතන පොඩ්ඩක් අපි මේ තත්වය පැහැදිලි කරන්න අවශ්‍ය කරනවා. මේ තතතා අවිතතතා අනඤ්‍යතා ඉදප්පච්චේතා කියලා කියන්නේ කුමක්ද? පින්නතුනි තතතා අවිතතතා අනඤ්‍යතා මේ පැටලෙනවා. මේක හරියට පුරුදු නැති වුණොත් එහෙම පැහැදිලි කරගන්න වචසා පරිචිතා කියලා කිව්වනේ. වචනේ පුරුදු වෙන්න තතතා අවිතතතා අනඤ්‍යතා ඉදප්පච්චේතා. මේ කියන්නේ මොකද්ද? තතතා කියලා කියන්නේ සැබෑ ස්වභාවය. තත ලක්ෂණය suchness, thusness කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ මේ සියලු සංස්කාරයන්ගේ වෙනස් නොවන සත්‍ය යථාර්ථය කියන එකයි මේ තතතා කියලා කියන්නේ. එතකොට අවිජ්ජාපච්චය සංඛාර, සංඛාරපච්චය විඥාන, විඥානපච්චය නාම රූපං කියලා මෙහෙම ප්‍රකාශ කරනකොට මේ තමයි සැබෑ තත්ත්වය. මේක තමයි පරම සත්‍යය. මේක සත්‍යයට සාපේක්ෂව අවිද්‍යා ප්‍රත්‍ය හේතු කොටගෙන සංඛාර ඇති වේ. අවිද්‍යා නිරෝධයෙන් අපි අනිත් පැත්ත කිව්වේ නෑ තාම. ඒ කියන්නේ නිවෙන පැත්ත, මේ පතු වෙන පැත්ත තමයි කිව්වේ. කෙලෙස් මේ ඒව මේ තස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය. මේ සියලු දුක් සමූහය ඇති වෙන ක්‍රමය තමයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර, සංඛාර ප්‍රත්‍යයෙන් විඥාන. අනිත් පැත්තෙන් ජරා මරණ තියෙන්නේ ජාතිපත්‍ය හේතු කොටගෙන, ජාති හටගන්නේ භව ප්‍රත්‍ය හේතු කරගෙන. මේ කියන්නේ ඒව මේ තස්ස කේවලස්ස මේ දුක හටගන්නේ හැටි. දුක නැති වෙන හැටි තමයි අවිද්‍යාව ප්‍රත්‍ය හීන වුණොත්, ඡය වුණොත් ඒක අවිජ්ජා නිරෝධා, සංඛාර නිරෝධා. ජරා මරණ ඇතිවන්නේ නැහැ ජාතිය කියන ප්‍රත්‍ය නිරුද්ධ වුණොත්. ජාතිය කියන එක නිරුද්ධ වෙනවා, ඇතිවන්නේ නැහැ භව ප්‍රත්‍ය නිරුද්ධ වුණොත්. එතකොට ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. එතකොට මේ දෙකම යථාර්ථය, සැබෑ සත්‍ය. ඒකයි තතතා කියලා කියන්නේ. එතකොට මේ පටිච්චසමුපාදයේ දිහා බැලුවම තතතා කියන ලක්ෂණය. ඒ කියන්නේ ඒක එහෙමම තමයි. ඒක වෙනසක් නැහැ. ඒකයි තතතා කියන ලක්ෂණය කිව්වේ. ඊළඟට ඔබ අහන්නේ අවිතතතා කියන ලක්ෂණය.
හේතු තිබෙන විට ඒ හේතුවට අදාළ ප්‍රතිඵලය ලැබීම තමයි අවිතතතා කියලා කියන්නේ. දැන් අවිද්‍යාව තියෙනවා නම් සංකාර ආයි නතර කරන්න බෑ. සංකාර ප්‍රත්‍ය හේතු කොටගෙන විඥාණය තියෙනවා. හට ගන්න, පවතිනවා. මොකද ඒකට හේතුව තියෙනවා. ඒකට අවිතතතා කියලා කිව්වේ පාටිච්චසමුප්පාදයේ දිහා බැලුවම ඒ හේතු ටික තිබෙනවා නම් ඒවාට අදාළ ප්‍රතිඵල ඒවට අදාළ ඵලය එතන තියෙනවා. එතකොට බලන්න දැන් ජාතිය ජරා මරණ දෙක හටගන්නේ සත්වයකට ජාතිය කියන එක හට ගැනීම නිසා. භවය කියන එක ප්‍රත්‍ය හේතුක වශයෙන් තමයි හේතු වශයෙන් තමයි ජාති කියන එක හටගන්නේ. එතකොට අදාළ හේතු ටික තිබෙනවා නම් ඵලය නතර කිරීමේ හැකියාවක් නැහැ. එහෙනම් අපි සාමාන්‍යයෙන් මේ කල යුතු දේ අපිට එතරම් පැහැදිලි වෙනවා. එහෙමනම් අපි ඵලයට තමයි ප්‍රතිකර්ම කරන්න ඕන. දැන් චතුරාර්ය සත්‍ය දිහා බලන්න. අපි නිතර කියන කතාවක් තමයි තථාගත ධර්මයේ කුරු කොට අරගෙන මේ චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒ කියන්නේ දුක පැත්තත් දුක නිවන පැත්තත් දෙකම පටිච්ච සමුප්පන්න ධර්මයට අනුව තමයි දේශනා කරලා තියෙන්නේ. ඉමස්මින් සති ඉදං හෝති කියන එක. දුක කියන එකක් හටගන්නේ දුක්ඛ සමුදය කියන එක නිසා. එතකොට දුක නැති කරන්න ඕන මොකද්ද දුක්ඛ සමුදය. එතකොට දුක්ඛ නිරෝධය හැටියට තමයි කතා කරන්නේ. දුක්ඛ නිරෝධය වෙන්නේ නැහැ. දුක්ඛ නිරෝධගාමී පටිපදාව භාවිතා කරන්නේ නැත්තම්. එතකොට චතුරාර්ය සත්‍ය මෙතන සංග්‍රහ වෙලා තියෙනවා. ඒ සංග්‍රහ වෙන්නේ පටිච්චසමුප්පන්න ධර්ම ස්වභාවය මත. ඊට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගන්න බලන්න. සීල සමාධි ප්‍රඥා වශයෙන් පිලස් තුනකට එයාට බෙදුවා. එසේ නැති වුණා. බලනකොටම පේනවා මේ අංග 8 එකකට එකක් සාපේක්ෂව තමයි තිබෙන්නේ. නාම රූප විග්‍රහය ගත්තත්, ඉන්ද්‍රියායතන ක්‍රියාවලිය ගත්තත්, මේ සබ්බ සකල මනා පැවැත්වම ගත්තත්, භෞතික ලෝකයේ පැවැත්ම ගත්තත් හේතුඵල සම්බන්ධතාවය තමයි පේන්නේ. මේ කොළ ටික වැනෙන්නේ අර කොළ ටික වැනෙන්නේ හුලඟක් හමන නිසා. හුලඟ නොහැමුවනම් මේ කොළ ටික වැනෙන්නේ නැහැ. අපි වාඩි වෙලා ඉන්න නිසා තමයි කොන්ද රිදෙන්නේ. කකුල් දෙක රිදෙන්නේ. වාඩි නොවි හිටියනම් ඒත් රිදෙනවා. නමුත් ඒ වාඩි වෙලා ඉඳීම නිසා තමයි දැන් රිදෙන්නේ. එතකොට ඒ විදිහට බැලුවම මේ සත්ව ක්‍රියාකාර සත්ව සම්තතිය තුළ ඇති වෙන මානසික ක්‍රියාවලිය බාහිර භෞතික පරිසරයේ ඇති වෙන ස්වභාව ධර්ම නියාම ක්‍රියාවලිය සියල්ලම බැලුවටම පැහැදිලිව පේනවා හේතුඵල සම්බන්ධතාවයෙන් පැන නගින එක. එතකොට තතතා කියලා කිව්වේ මේක තමයි ඇත්ත සැබෑ తত্ত্বය. අවිතතතා කියලා පැහැදිලි කරේ හේතු තිබෙන විට යදාල ප්‍රතිඵලය ලැබෙනවා. ඊළඟට අනන්‍යතා කියලා ප්‍රකාශ කළේ කොහොමද? ඒ හේතුවට අදාළ වන ප්‍රතිඵලය මිස වෙන හේතුවක් ලැබෙන්නේ. ඒ කියන්නේ හේතු ටිකක් තියෙනවා නම් ඒ හේතු ටිකට සාපේක්ෂ ප්‍රතිඵලයක් ලැබෙනවා මිස ඒකට පරිබාහිර දෙයක් ලැබෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ගන්න පුළුවන් මේවට මුං ඇට ටිකක් හිටෙවොත් අඹ පැලයක් ඇති වෙන්න විදියක් නෑ. මුං පැලයක්ම තමයි ලැබෙන්නේ. මිනිස්සෙක් කොට දාව මිනිස්සු උපතක් ලැබෙනවා මිසක් හරකෙක් උපදින්න විදියක් නෑ. හැබැයි කරන වැඩ නිසා හරක් විදියට ඉන්න වෙන්න පුළුවන්. නමුත් මිනිස්සු උපතක්ම තමයි ලැබෙන්නේ. එතකොට සූර්යයා පෑවුවොත් සඳු කිරණ පෑවුවොත් ඒට සාපේක්ෂ දෙයක් වෙනවා මිසක් වෙන දෙයක් වෙන්න විදියක් නෑ. ඉතින් එහෙම වෙලෝ ඒක තමයි අනන්‍යතාවය කියලා කියනවා. දැන් මේ පටිච්චසමුපාදයේ තියා බලන්න. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර ඇතිවන. අවිද්‍යාව හැබැයි හේතුවක් වෙනවා අනිත් දේවල් වලට. ඒ කියන්නේ ජරා මරණ දැන් අපි ජරා මරණ කියන එක
අපි තේරුම් ගත්තේ නැති වුණොත් ඒක එහෙම වෙන්නේ අවිද්‍යාව නිසා. හැබැයි ජරා මරණයකට ප්‍රොක්සිමේට් හේතුව ප්‍රධාන හේතුව වන්නේ මොකද්ද? ජාතිය නිසා. ඊළඟට වේදනාව අපි හරි විදියට තේරුම් ගත්තේ නැති වුණාම තණ්හා උපාදාන වලට ගලාගෙන යනවා. ඒ මොකද අවිද්‍යාව නිසා. හැබැයි විඳීමෙන් අපිට ඇතිවන්නේ තණ්හාව නිසා අපිට උපාදානය ඇති වෙනවා. එතකොට මේ අදාළ ප්‍රත්‍යයට අදාළ හේතු ටික තියෙනකොට ඒකෙන් ඇති වෙන්නේ වෙන ඵලයක් නෙමෙයි ඒ ඵලෙම තමයි කියන එක තමයි මේ අනන්‍යතා කියන එකෙන් පැහැදිලි කරන්නේ. ඊළඟට ඉදප්පච්චේත සෑම ක්‍රියාකාරීත්වයක් හේතුප්‍රත්‍ය අනුවම සිද්ධ වෙනවා කියන එක ඉද පච්චය කියලා කියන්නේ. ඉදප්පච්චේත සංදි වශයෙන් බැලුවා. මේ ඇතිකල්ලි මේ වෙනවා කියන්නේ. එතකොට පටිච්චසමුපාදේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන ඕනෝක තමයි මහණෙනි තතත අවිතතත අනඤ්‍යතා ඉදප්පච්චේත පටිච්ච සමුප්පාද. අර ජරා මරණ ඇයි පවතින්නේ? ජාතිය නිසා. ජාතිය පවතින්නේ භවය නිසා. භවය පවතින්නේ උපාදාන නිසා. ආදී වශයෙන් එහෙම අවිද්‍යාව දක්වාම විස්තර කරලා මේක තථාගතවරු පහළ වුණත් නැති වුණත් මේ ධර්ම ස්වභාවය මේ తত্ত্বය නොනැසී නොබිඳී පවතිනවාය කියලා පැහැදිලි කරලා උන්වහන්සේ පැහැදිලි කරනවා මේක තමයි පටිච්ච සමුප්පාදයේහි මෙන්න මේ වගේ ලක්ෂණ ටිකක් තියෙනවායි කියලා පෙන්නලා දුන්නා. දැන් පින්වතුනි එසේ ප්‍රකාශ කළ භාග්‍යතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා කතමේච වික්‍රේ පටිච්ච සමුප්පන්නා ධම්මා. මානිනි මොකද්ද මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවය? ජරා මරණං වික්ඛවේ අනිච්චං සංකතං පටිච්ච සමුප්පන්නං කාය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං. අනේ අපි කිව්වා මේ තථාගතයන් වහන්සේ මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල පටිච්ච සමුප්පන්න ධර්මතාවය මොකක්ද කියලා පැහැදිලි කරගන්නයි කියලා එතෙන්දි භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා. මොකක්ද මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවය කියලා? හේතුඵල ධර්මය. ඒ කියන්නේ හේතු. ඒ කියන්නේ මහා ජරාව සහ මරණය අනිත්‍යයි. ප්‍රත්‍ය වශයෙන් එකතු කොට සකස් කරන ලද්දා. ඊළඟට ප්‍රත්‍ය නිසා ඉපදිච්ච එකක්. ඡේවන ස්වභාවය ඇති, වැයවන ස්වභාවය ඇති, නොයැලෙන ස්වභාවය ඇති, නැති වෙන ස්වභාවය ඇති දෙයක් මේ ජරා මරණය කියලා මේ తত্ত্বය දකින්න එක තමයි පටිච්චසමුප්පන්න ස්වභාවය. ඒ කියන්නේ හේතු ටික නිසා තමයි ජරා මරණය කියන්නේ. දැන් ජරා මරණයක් ඉබේ ඇතිවන්නේ නැහැ. ජරා මරණයේ ස්වභාවය. ජාතිය නම් එකයි එක පැත්තකින් බලනකොට ඵලයක් හැටියට පේනවා, අනිත් පැත්තෙන් බලනකොට මේක හේතුවක් හැටියට පේනවා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් සමාජයේ මොකද්ද කරන්නේ? එක පොයින්ට් එකක් අල්ල ගන්නවා. ඒ පොයින්ට් එක අල්ලගෙන එතනින් මේක ප්‍රශ්න විසඳන්න යනවා. දැන් හොඳට උදාහරණයක් කරන් බලන්න. අපි දෙන්නෙක් අතර වාදයක් ඇති වෙනකොට ඔයා මේක කරපු නැති නිසා තමයි මම මේ தত্ত্বය විඳින්නේ කියලා එතන ක්‍රෝධ, වෛර, ඊර්ෂ්‍යා, කලහ, විවාද ඇති කරගන්න එක අපිට පේනවා. එතකොට අපි බලලා තියෙන්නේ ප්‍රත්‍ය දෙකක් අතර ඇති වෙන හේතුවක් තියෙනවා, ඵලයක් තියෙනවා. ඒ දෙක විතරක් අරන් මේ ප්‍රශ්නේ ඔයා මේක කියපු නිසා, ඔයා මේක කරපු නිසා මේ தත්වයට මම පත් වුණා. ඒ නිසා මම නිවැරදි කියලා නිගමනයකට එනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිට උගන්වන පටිච්චසමුප්පාද ධර්මතාවයේ තුල එතනින් නෙමෙයි නතර කරන්නේ. එහෙම වුණා දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඔය අපි සාමාන්‍ය සමාජික ක්‍රමවේදය අනුගමනය කළා නම් ජරා මරණ දිනේ ජාතිය නිසා කියලා ප්‍රශ්නේ විසඳලා බලනවා නිවන් දකින්න. එතෙන් ජරා මරණය කියන්නේ අපි වයසට යනවා, මැරෙනවා.
මේක වෙන්නේ ජාතිය නිසායි කියලා එතනින් නතර කළාම ප්‍රශ්නේ හරියද? නේ තව ටිකක් යටට කිදා බහින්න. ජාතිය හටගත්තේ භවය නිසා, භවය හටගත්තේ උපාදානය නිසා. ඔහොම බලාගෙන ගියාම අවිද්‍යාව මූලිකව, තණ්හා මූලිකව තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා දැන් මේ මැරෙන්න කෙනෙක් හැදිලා තියෙන්නේ. ජරාවටපත් වෙන්න කෙනෙක් සකස් වෙලා තියෙන්නේ අරව නිසායි කියලා මූලය හොයන්න. දැන් අපි ජරා මරණ දෙක අතර විතරක් මේ දේ නතර කළාම ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. දැන් අර අපි එහෙමනේ සම්මත ලෝකේ ප්‍රශ්න විසඳන්නේ යන්නේ. ඒක ඒව විසඳෙන්නේ නැත්තේ. ඔයා මේක කියපු නිසා, ඔයා මේක කරපු නිසා මට කේන්ති ගියා. ඒ නැසම මගේ ඇති වරදක් නෙමෙයි කියලා. නමුත් එතන විසඳලා බැලුවොත් එහෙම මට කේන්ති යන ස්වභාවය නිසා තමයි මම පායන සිද්ධිය දකිනකොට මගේ කේන්තිය මං අරය දැවිස්සුවේ මාව දවස්ගත්තේ. මම උස්සගත්තේ අර සිද්ධිය බාහිරව දැකලා. එතකොට මම තමයි උස්සගත්තේ. එතකොට අර සිද්ධිය උනත් හේතුඵල සම්බන්ධතාවයෙන් බැලුවනම් ඔහුගේ අවිද්‍යාව නිසා, තණ්හා උස්සන් වීම නිසා, උපාදානය වැඩි වීම නිසා තමයි ඔහුගේ එකකින් මතුනේ කියලා තමයි පේනවා. එතකොට පටිච්ච සමුප්පාන්න ධර්මතාවය හරියට විමසලා බැලුවොත් ඔය කියන සම්මත ලෝකයේ සිද්ධියක් එක්ක ඔබට කවදාකවත් හඬු වෙන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ආසාවකට සම්බ වෙන්න හිතෙන්නේ බෑ. දැන් හිතමු ආසාවකට හරි හඬු වෙන ක්‍රමයේ ඉගෙන ගන්න හරි එහෙමත්. මොකද හේතුඵල ටික පේන්න පටන් ගන්නකොට රණ්ඩු වෙන්න බෑ. රහතන් වහන්සේලාට රණ්ඩු වෙන්න බැරි එකයි. රණ්ඩු වෙන්නේ නැහැ ඒගොල්ලෝ. මොකද හේතුඵල සම්බන්ධතාවය අධ්‍යයනය කොට විමර්ශනය කොට ඒ තුලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම අධිගමනය කොට මේ කෙලෙස් ඉඳලා දාපු නිසා ඔවුන්ට පේන්නේම රහත් උනාට පස්සේ වුණත් ඔවුන්ට පේන්නේම සිද්ධිවල හේතුඵල සම්බන්ධතාවය තමයි. ඒකයි විශිෂ්ටතාවය මේක වැදගත් ඒකයි. රහතන් වහන්සේට පේන්නේ හේතුඵල ටිකක් පේන්නේ. දැන් මේක අදාළ නැද්ද කියලා හිතෙන්න පුළුවන්. අනිත් ධර්ම විග්‍රහයන්ට මේ සිත කය සකස් වෙන තැහැටි මානසික විග්‍රහයයි. මේ මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම මානසික විග්‍රහයක් නේ. අපේ මනෝ බුද්ධංගමා තමයි. මනෝ සෙට්ටා මනෝමය. අපනේ කියන්නේ මේ සියල්ල මනස මූලික, මනෝ මූලිකව තමයි ඇතිවන්නේ. ඇයි මේකට මේ ධර්මතාවය ගැලපෙන්නේ නැද්ද කියලා මේ විදිහටමයි වෙන්නේ. හේතුඵල චක්කුංච පටිච්ච රූපේච උප්පච්චති චක්කු විඤ්ඤාණ. මේ ප්‍රත්‍ය ඵල ධර්මයේ තමයි එතනත් ක්‍රියාත්මක වෙන්නේ. ඇස ප්‍රාණවත්ව තියෙනවා නම් ඒකට අදාළ රූපය කන ප්‍රාණවත්ව තිබෙනවා නම් ප්‍රත්‍ය එතකොට කන ප්‍රාණවත්ව තියෙනවා කියන්නේ කන ප්‍රත්‍ය කරගෙන ඇස ප්‍රත්‍ය කරගෙන ඒ හේතුව නිසා ඒ දෙක එකතු වෙනවා. ඒ හේතු කොටගෙන විඥාණය ඵලයක් හැටියට හට ගන්නවා. ඒ තුන ඉන්ද්‍රිය ආයතන අදාළ විඥාණය ප්‍රත්‍ය කරගෙන ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය ප්‍රත්‍යයෙන් සංඥා වේදනා පහළ වෙනවා. මේ විතක්ක ਵਿਚාර මේ ඇති වෙනවා. සංඥා වේදනා ඇති වෙනවා. මෙහිම තමයි අර පටිච්ච සමුප්පාද ධර්ම න්‍යාය එතනත් ක්‍රියාත්මක වෙන්නේ. ඔයිටත් එහා ගැඹුරු විදියට ප්‍රත්‍ය සම්බන්ධතාවය විස්තර කරන ප ဋ ාණ දේශනාවදී වගේ දැන් එක ප්‍රත්‍යක් කරන් 34 ආකාරයකට විස්තර විභාග කරනවා අභිධර්මක ප ဋ ාණ දේශනාව. ඊළඟට චිත්ත චෛතසික රූප නිබ්බාන කියන සතර පරමාර්ථ විස්තර කරන ඕහාරික දේශනාවට ටිකක් අයින් වෙලා දේශනා කරන අභිධර්ම විග්‍රහය තුළ තුනක් ඔය ප්‍රත්‍ය ඵල සම්බන්ධතාවය තමයි ඒක තුල තමයි විස්තර කරන්නේ. ඒ නිසා මේ අපි ඉගෙන ගන්න ඕන දේ තමයි මේ සම්බන්ධතාවය හැම තැනම තියෙනවා. දැන් අපි හැරෙමු පොඩ්ඩකට ප්‍රශ්නේ විසඳන පැත්තට. අවිජ්ජා යත්වේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා ආදි වශයෙන් ඒ පැත්තෙන් ඒක කියන්න පුළුවන්. ඒ කියන්නේ ඉතිරි නොවි
අවශේෂයක් ඉතුරු නොකොට අවිද්‍යාව ප්‍රහාණය වෙනවා නම් නිරුද්ධ වෙනවා නම් සංකාර නිරුද්ධ වෙනවා. සංකාර නිරෝධය වෙන තැන විඥාන නාම රූප එහෙම එකින් එක මේ චේන් එකේ කෑලි ගලවල යනවා. ඊට පස්සේ ජරා මරණ දෙක නැත්තම් මේ ජරා මරණ දෙක නැති තැන නැති වෙනවා නම් නැතිවන්නේ ජාතිය නැතිවීම නිසා. ඒ කියන්නේ ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධය වෙනවා. භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙනවා. මොනේ එහෙම නැතු අනිත් පැත්තට නෙමෙයි. ජරා මරණ නැති වුණොත් තමයි ජාති නැති වෙන්නේ කියන එක කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ දැන් කවුරු හරි කෙනෙක් ඊළඟට මේ ජරා මරණ දෙක නැති කරනවා කියලා නැති කරනවා. දැන් මම ඊට පස්සේ ජරාවට පත්වන්නේ නැත මරණයට පත්වන්නේ නැත කියන්න පුළුවන් රහතන් වහන්සේට. මොකද හේතුව ඒකට හේතුව එහෙම කියන්නේ මොකද උපත කියන එක නැති කරලා තියෙන නිසා. නැවත උපතක් නැහැ. ඇත්තටම රහතන් වහන්සේලා ජරාවට පත්වන්නේ නැහැ මරණයට පත්වන්නේ නැහැ. ඇයි රහතන් වහන්සේ කෙනෙක් ජරාවට හෝ මරණයට පත්වන්නේ නැත්තේ? රහතන් වහන්සේ කියලා උන්වහන්සේගේ දැක්මේ ජරාවට පත් වෙන්න පුද්ගලයෙක් නැහැ. ඒ නිසා මරණයට පත් වෙන්න කෙනෙකුත් එතන නැහැ. කොහොමත් මැරෙන්නේ නැහැ රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලා මැරෙන්නේ නැත්තේ. මරණය කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් උපත ස්වභාවයක් කොට තියෙන අයට පමණයි. ඒකයි පරිණිරවාණය කියන වචනේ අපි පාවිච්චි කරන්නේ. ඒ නිසා රහතන් වහන්සේලාට මරණයක් නැහැ. එතකොට දැන් ප්‍රත්‍යසම්පාදිතාවෙන් අපි ඉගෙන ගන්න හේතු සහ ඵල මේ හැම කතා කරන එකම තතතා අවිතතතා අනඤ්‍යතා ඉදප්පච්චේතා කියන ඒවා තමයි මේ කතා කරන්නේ. එතකොට දැන් අපි ඉගෙනගෙන තිබෙනවා විද්‍යා ප්‍රහාණ සූත්‍රවල වගේ මේ අවිද්‍යාව ඵලයක් හැටියට සලකනවා නම් සලකන්න වෙනවා. මොකද මේ සූත්‍රයේ දේශනාව එහෙමයි උගන්වන්නේ. අවිද්‍යාව කියන එක හටගන්නේ දැන් ගොඩක් අය හිතනවා වෙන්න පුළුවන්. මෙතන නම් ධර්ම දැනුම තියෙන අය වැඩිපුර ඉන්නවා. නමුත් බෞද්ධ ලෝකයේ සැලකුවාම අපිට පේනවා සමහර අය හිතනවා මේ අවිද්‍යාව පළවෙනි හේතුව හැටියට. විමර්ශනයක ආරම්භයක් හැටියට ඒක සැලකුවට කමක් නැහැ. හැබැයි අවිද්‍යාව පටිච්ච සමුප්පන්නයි. සංකතයි. අවිද්‍යාව සංකතයි පටිච්ච සමුප්පන්නයි අනිච්චයි. ඒ තුනම පාවිච්චි කරන්න වෙනවා. ඒ කියන්නේ මොකක්ද? අවිද්‍යාව කියන එකත් හේතුඵල සම්බන්ධතාවයෙන් ඇතිවන්නේ හටගන්නේ. මූල හේතුව ළඟම හේතුව තමයි පංච නීවරණ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ වල පැන නැගීම තමයි අවිද්‍යාවේ පැන නැගීම. අවිද්‍යාවේ මතුවීම. ඒ නිසා බලන්න මේ අපි කාමයට ඇති කැමැත්ත දැන් රූපයක් කෙනෙක් දැකලා දෙයක් දැකලා අපිට ඇති වෙනවා නන්දි රාග. කැමැත්තක් ඇති වෙනවා. ඇති වෙනකොටම අවිද්‍යාව ප්‍රකට වෙලා අවිද්‍යාව නතර වෙන්න ඔයාට ඉඩක් නැහැ කියලා කියන්න බෑ. එතකොට මොනවා හරි දෙයක් දැක්කම දැන් මේ වෙසක් කුඩු ටික හරි ආසයිතේ. වෙසක් එකට බුදුහාමුදුරන්ගේ තෙමගල සමරන්න හැදුවට කාමච්ඡන්දේ එන්න පුළුවන්. හරිම ලස්සන නැටුමක් නේ අර නැටුවේ කියලා එහෙම කාමයක් වෙන්න පුළුවන්. සමහර කෙනෙක් කියන්න පුළුවන් ඒකේ தත්ත්වය ඒකම තමයි තතත. කියන්නේ හරි ලස්සනට නැටුවා නම් ඉතින් නැටුව තමයි ඒක ලස්සනට. ඒක කිව්වයි කියලා කෙනෙක්ගේ හිතේ කාමයේ නැතුව කියන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ එහෙමනේ කියන්නේ. දැන් අර වීණාව මේ පටනලා වාදනයක් පංචසික කරනවා සංගීතයක් ඒක අහගෙන ඉන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ අදාළ වාදන භාණ්ඩයෙන් වැයි ප්‍රදර්ශනය කරන්න පුළුවන් ඉහළම මට්ටමට ඔහු ඒ සංගීතය කළා කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ මේක අගය කළා නෙමෙයි. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ කිව්වේ මේ භාණ්ඩය අරගෙන යම් කිසි කෙනෙක් වයන්න පුළුවන් නම් ඒ උපරිමයට ඔබ වැව්ව වාදනය කළා කියලා. ඒකෙන් කියන්නේ මට හරි ෂෝක් කියන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ.
එතකොට නමුත් අද කාලේ ගන්න බුදුහාමුදුරුවෝ සංගීතය වර්ණනා කළා. ඒ නිසා අපි ඕක මොකක් ටුටි වෙලාවකට ඕක වින්දට කමක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ වැරදි දෘෂ්ටි කෝණයෙන් අර්ථ කළා. බුදුහාමුදුරුවෝ කවදාවත් ඔය සංගීතයේ නර්තනය බුදුහාමුදුරුවන්ට නිවිච්ච අයට වැදගත් කියලා කිව්වේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒක විලාපයක් හැටියටයි පිස්සුවක් හැටියට තමයි කිව්වේ. මේ දෙකට පාවිච්චි කරපු වචන දෙක රුණ්ණමිදම්මික්කවේ යදිදං ගීතං උම්මත්තක විදම්මික්කවේ යදිදං නැච්චා. මේ කියන්නේ මහණෙනි ආර්ය විනයට අනුව ගීතය විලාපයේ නර්තනය යන පිස්සුව. ඉතින් ඔය ගීතයයි නර්තනයටයි ඕක තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ ආර්ය විනයට අනුව. ඔයගොල්ලෝ සංගීත වේදින් ඉස්සරහ ඕක කියන්නේ යන්න එපා. කියනවා නම් කියන්න ආර්ය විනයට. බුදුහාමුදුරුවන්ගේ ආර්ය විනය ධර්ම විනයට අනුව මේක තමයි කියලා තියෙන්නේ කියලා බැරිම තැන කියන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ සමහර ප්‍රශ්න වලට අහුවම නෑ මම කියන්නේ. කියන්නම තුන් සැරයක් කියනවා නේ නම් මම කියනවා ආයෙ මොකද හිතන්න එපා කියලා තමයි කියන්නේ. ඒ නිසා පළවෙනි වටේදී ඔයගොල්ලෝ තරහකාරව ඇති කරගන්න එපා. ඔවා කියන්න කියලා කියනවා නම් කියන ක්‍රමයක් තියෙනවා. ඒතර පින්වතුනි කාමච්ඡන්දය තමයි පත්‍ය වන්නේ අවිද්‍යාව. මේව හොඳට මතක තියාගන්න. මොකද හේතුව කාමච්ඡන්දය නීවරණනේ මේවා ඉතින් මේ සමුච්ඡේද ප්‍රහාණය කරන ධර්ම අකුසල ධර්මත් නෙමෙයි මේවා. ඒ නිසා මේක ඕන වෙලාවක සමාධිගත වුණාම නැති වෙනවා. අර මේ කියලා සැහැල්ලුවෙන් සලකන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න අවිද්‍යාව කියන අකුසල මූලය බරපතලම අකුසල මූලයක් ඕක. මුල් තුනෙන් එකක්. හැබැයි බරපතලයි. මේ මහා සාවජ්‍ය ලේසි පහසු එකක් නෙමෙයි මේ. ඒක ඇතිවන ප්‍රත්‍ය හේතුව තමයි පංච නීවරණ ධර්ම. ඊට පස්සේ දේශ පටිච්ච අවිජ්ජා ප්‍රහාණ කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ පැහැදිලිව කියනවා නීවරණ ඇතිවන්නේ කුමක් නිසාද? නීවරණ ඇතිවන්නේ මම දිගට කියනවා අවසානයේම යට තියෙන්නේ මොකක්ද? අසත්පුරුෂ සංසේවනය. අසත්පුරුෂ සංසේවනය නිසා අසත් ධර්මය ආනම් වෙනවා. ඒ කියන්නේ අසත්පුරුෂය ආශ්‍රය කළාම අසත් ධර්මය ආනම් වෙනවා. අසත් ධර්මය ආහනකොට අයෝනිසෝ මනසිකාරය දිනු වෙනවා. අයෝනිසෝ මනසිකාරය නිසා එන තව ධර්ම රහතන 10ක් විතර කියනවා. එතකොට ඔය ASCII තියෙනවා මේ තව මේ අසතිය අමනසිකාරය ඇති වෙනවා. ඕම කියලා තමයි ඔය අවිද්‍යාව කියන එක. එතකොට මට පෙන්නලා දෙන්න ඕනේ අවිද්‍යාව යනු ප්‍රත්‍ය සහිතව. පටිච්ච සමුප්පන්නේ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවයි කියන එක තමයි සංකත කියලා කියන්නේ. අනිත්‍ය උදයක්. මේ අවිද්‍යාව අනිත්‍යයි. මේ කියන පටිච්චසමුප්පාද දේශනාවල තියෙන අවිද්‍යාව විතරක් නෙමෙයි සංකාර විඥාන සියලුම පාදයන්. මේ පාදයන් කියන්නේ මෙතන අපි ඉගෙන ගන්න ඕන දේ තමයි පටිච්ච සමුප්පාද කියනකොට දැනටමත් ඉපදිච්ච කියන කෘදාන්ත පදයෙන් තමයි ඒක කියන්නේ. පාලි සංදි ව්‍යාකරණ ඉගෙන ගත්තොත් තේරෙනවා කෘදාන්ත කියලා කියන්නේ අතීත කෘදාන්ත හැටියට තමයි කියන්නේ. ඒ කියන්නේ dependently arisen කියන. ඒක දැනට හටගෙන තියෙනවා කියන එක. පටිච්චසමුපාද කියන්නේ ඒකයි. past participle. එතකොට අවිද්‍යාව හේතු සහිතයි අනිත්‍යයි සංකතයි. ඒ කියන්නේ ඒකෙන් පැහැදිලි වෙන දේ තමයි මේක නැති කරන්න පුළුවන් කියන්නේ. නිරුද්ධ කරන්න පුළුවන් කියන්නේ. අවිද්‍යාව නිරුද්ධ කරන්න පුළුවන්, සංකාර නිරුද්ධ කරන්න පුළුවන්, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව සියල්ලම ඒකයි කය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං කියලා කිව්වේ. මේක ඡය වෙනවා, කය ධම්මං, වය ධම්මං නැති වෙනවා. විරාග ධම්මං නොඇලීමේ ස්වභාවය මේ බුදුරජාණන් වහන්සේ කියන මේ එකකටවත් ඇලෙන්නේ යන්නේ මේවා අයින් කරන්න ඕන දේවල්. පැත්තකින් තියන්න ඕන දේවල්. ප්‍රහාණය කරන්න ඕන දේවල්, නිරුද්ධ කරන්න ඕන දේවල්. එතකොට පටිච්චසමුපාදයේ මේ පැත්තට ඉගෙන ගන්නකොට
දැන් එහෙමනම් අපිට තියෙනවා මෙන්න මේ පැත්තේ පටිච්චසමුපාදේ හරිම ගැඹිරයි කියන්නේ එක හරිම හිතනකොට හිත සැනසෙනවා. දැන් දුක්ඛම උපනිසා කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. ඔබ මේක සටහන් කරගෙන කියවා බලන්න. සංයුත්ත නිකායේ තිබෙන්නේ උපනිසා. දැන් අපි හැමතිස්සෙම පාවිච්චි කරන වචනේ තමයි පච්චය. ඒ කියන්නේ ප්‍රත්‍ය කියන්නේ. මේ සූත්‍ර දේශනාව පොඩි සූත්‍ර දේශනාවක් එතෙන්දී උගන්වන්නේ උපනිසා කියලා. පච්චය කියන වචනයට පාවිච්චි කරන වචනේ තමයි නිසා කියන්නේ. අවිජ්ජූප නිසා සංඛාරා. සංඛාරූප නිසා විඥානං. විඥූප නිසා නාම රූපං. එහෙම තමයි කියන්නේ. උපනිසා කියන්නේ. ඒ කියන්නේ ඒකත් අර ප්‍රත්‍ය කරගෙන කියන එකයි. ඒ ටිකක් තේරෙනවා. උපනිශ්‍රය කියන්නේ ප්‍රත්‍ය කරගෙන. ඒකේ මේ ඒක නෙමෙයි එතන මගේ අවධානයට ගන්න ඕන වෙලා තිබ්බේ ඊට වඩා වැදගත් දෙයක් මේ සූත්‍ර දේශනාවේ මේකෙදි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මෙන්න මේක. දැන් අපි දන්නවනේ මේ පටිච්චසමුපාද විභංග සූත්‍ර දේශනාවේ පච්චේ සූත්‍ර දේශනාවේ උගන්වන්නේ අර අපි සුපුරුදු පරිදි ඊටාව ප්‍රකට වෙන අවිද්‍යාව සංකාර විඥාන නාම රූප ආදි වශයෙන් ඒක රිවර්ස් මේ රිවර්ස් ඕඩර් එකයි නියම ගැලපෙන ඕඩර් එක දෙකම මේ විදියට යනවා. දැන් මේක කියනකොට කෙනෙකුට ටිකක් දුක්ඛ නිරෝධය කියන එක වැටහෙන්නේ නැති ගතියක් තියෙනවා. කොහොමද දුක්ඛ නිරෝධය ඒක විස්තර කරන්නේ? අවිද්‍යාව නැති කිරීමෙන් සංකාර නැති වෙනවයි. සංකාර නැති කිරීමෙන් විඥාන නැති වෙනවා. එහෙම අර තියෙන දේම නැති වෙනවා කියලා කියනවා. ඊට වඩා මේ උපනිසා සූත්‍රයේදී පැහැදිලිව දේශනා කරනවා මෙන්න මේ විදිහට. දැන් මෙන්න මේ අපි දන්නවා මේ අවිජ්ජාපුනිසා සංඛාරා සංඛාරෝපනිසා විඥාන එහෙම. ඊට පස්සේ මේ අවිජ්ජායත්තේ වාසේස විරාග නිරෝධෝ සංඛාර නිරෝධා කියලා කියන්නේ නැතුව මෙන්න මෙහෙමයි කියන්නේ අවිජ්ජමය දුක්ඛූපනිසා ශ්‍රද්ධා. එතකොට සද්දූපනිසා පාමුච්ච. පාමුච්චූපනිසා පාමුච්චූපනිසා පීති උපනිසා සුඛ සුඛෝපනිසා සද්දා. ඒ විදිහට තමයි උගන්වන්නේ. මේක හරි පැහැදිලි පටිච්ච සමුප්පන්න දේශනාව. නැවත මම කියන්නම් සූත්‍ර දේශනාව උපනිසා සූත්‍රයේ සංයුත්ත නිකායේ තියෙන කියලා බලන්න. උපනිසා සූත්‍රය හරිම වැදගත් වෙනවා. සද්දා උපනිසා දුක්ඛස්ස වචනිය. ඒ කියන්නේ කෙනෙකුට දුක ඇති වුණොත් තමයි නියම ශ්‍රද්ධාව කියන එක. දැන් බලන්න මේක ප්‍රායෝගිකව මෙන්න මෙහෙම. දැන් ඔබට ලෙඩක් හැදෙනවා. දැන් ඊළඟට මරණය කියන බිය ඇති වෙනවා. දැන් මේ ලෙඩ ඇති වෙලා මරණ කියන බිය ඇති වෙන්නට ඉස්සෙල්ලා මේ තැනත්තා අපේ උදාහරණයක් ගන්න කවුරු වේවා මේ එච්චර මේ ආගම දහම ගැන සැලකිල්ලක් තිබුණේ නැහැ. හැබැයි දැන් ලෙඩ වෙච්ච නිසා ලෙඩේ දරුණු නිසා මරණ බය ඇති වෙලා මේ කවුරු හරි බුද්ධං සරණං ගච්ඡාමි කියනවා කියලා ඇහුණත් එහා සමාන ශ්‍රාවක ශ්‍රාවිකාව කෙනෙක් දැක්කොත් පුදුම ශ්‍රද්ධාවක් හටගන්න මොකද බය වෙලා ඉන්නේ. ඒ කියන්නේ තමන් හරියට දුක කියන වලට වැටුණට පස්සේ නූල් බෝලයක් එල්ලෙනවා දැක්කත් ඒකෙත් එල්ලලා හරි ගොඩට එන්න බලන්න. මොකද දුකේ කිවිදිලා ඉන්නේ. ඒකයි මේක වැදගත් වෙන්නේ. දුක කියන එක අපි තේරුම් ගන්න දැන් බෝසතාණන් වහන්සේ මේ සතර පෙර නිමිති දැක්කයි කියනවනේ. එතකොට එතෙන්දී උන්වහන්සේ හිතට ගත්තේ මොකද්ද? දුක කියන දේ මාස සාන්තකව තිබෙනවා නම් මට මේක විඳින්න වෙනවා නම් මම රාජකුමාරයෙක් වීමේ රජ වීමේ ඵලය කුමක්ද? ඒ කියන්නේ ජරාවටපත් වෙනවා, වයසට යනවා, මැරෙන්නත් සිද්ධ වෙනවා නම් මේවා එනවා නම් මට මම රජ වුණාම ඇති වෙන්නේ මොකද්ද? රජ වීම හේතු ප්‍රත්‍ය කොටගෙන මේවා පරාජය කරන්න බැරි නම් රජ වීමේ ඇති ඵලය කුමක්ද? කියලා මේ දුක දැකලා තමයි එතුමා සත්‍ය ගවේෂණය සඳහා දැන් මේ ලෙඩ වෙලා
මරණාසන්න භාවයටපත් වෙනවාගේ තේරිලා ලොකු කම්පණයක ඉන්න කෙනාට ඇති වෙනවා හැඟීමක් බුදුරජාණන් වහන්සේ තමයි මට එකම තියෙන පිළිසක් මට්ට කුණ්ඩලි බුදුහාමුදුරුවෝ දැක්කේ නෑ හැබැයි බුදුරජාණන් වහන්සේගේ කිරණක් දැක්කා ඊට පස්සේ මේ ඔහුට පුළුවන්කම ලැබුණේ ඒ ප්‍රමාණයට සුගතිගාමී වෙන්න. එතකොට දුක්ඛූප නිසා ශ්‍රද්ධා කියන එක එතකොට දුක ප්‍රත්‍ය කරගෙන ශ්‍රද්ධාව ගොඩනගා ගැනීම කියන එකයි මේ කියන්නේ. එතකොට ශ්‍රද්ධාව ප්‍රත්‍ය කරගෙන ප්‍රමෝදය තියෙන දැන් ශ්‍රද්ධාව තියෙනවා නම් හිතේ මොකද තියෙන්න ඕන? ප්‍රමෝදය කියන එක තියෙනවා. ප්‍රමෝදය කියන්නේ පුද්ගලයෙකුට දාන නමක් නෙමෙයි. ප්‍රමෝදය කියන්නේ මේ හිතේ තිබෙන මූලික පැහැදීමේ ලක්ෂණය ප්‍රමුදිත භාවය. ඔක සමාධිය ගැන උගන්වනකොට හරි ලස්සනට කියනවා මේ පමුදිතස්ස පීති ජායති පීති මනස කායං පස්සද්දති පස්සද්ද කාය සුඛං වේදිති සුඛිනෝ චිත්තං සමාධි. එහෙම තමයි සමාධිය ඇතිවන්නේ. මේ සමාධිය පාත් එක කියන්නේ ඉස්සෙල්ලම ආනාපානය වේවා මෛත්‍රී භාවනාව වේවා බුදුගුණ භාවනාව වේවා මරණ සතිය වේවා මේ දෙතිස් කුණ මොන භාවනා කර්මස්ථානයේ ගත්තත් ප්‍රමෝදයක් කියන එක තමයි ඉස්සෙල්ලම ඇති වෙන ආර්ය පිළිවෙත ඉස්සෙල්ලම ඇති වෙන්නේ. ඊට පස්සේ තමයි පමුදිතස්ස පීති. පීතිය කියලා කියන්නේ බොජ්ජංග ධර්ම. ප්‍රමෝදය කියන එක තියෙන්නේ ප්‍රීතිය ඇතුළෙම තමයි. ඊට පීති මනස කායම් පස්සම්පති. පස්සද්ධිය කියන්නේ සම්බෝධියංගය. පස්සද්ද කාය සුඛං වේදියති. අන්න මේ සහදු මේ පස්සද්ධිය ඇති වුණාට පස්සේ තමයි සැපේ කියන්නේ. සුඛනෝ චිත්තං සමාධියති. සුඛේ ආවට පස්සේ තමයි සමාධිය කියන එක සම්පූර්ණ වෙන්නේ. මේ ඔක්කොම බෝධිඅංග ධර්ම. ඒතර මේවා පටිච්ච සමුප්පාදයේ මේ තියෙන්නේ. අපි උනාට ගන්න මොකද්ද? අර නරක පැත්ත විතරයි අපි සලකන්නේ. නිවන් දකින්නේ කෙනෙක් පටිච්ච සමුප්පන්නව පියවරෙන් පියවර තදතා අවිතදතා අනඤ්‍යතා ඉදප්පච්චේතා කියන ලක්ෂණ තිබෙනවා මේ ගුණධර්ම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩි. දැන් අපි ඉගෙන ගත්තනේ තතතා මේක තමයි ඇත්ත. ඒ කියන්නේ ප්‍රමෝදය ඇති වුණොත් එහෙම පීතිය ඇති වෙන එක, පීතිය ඇති වුණොත් සුඛය ඇති වෙන එක, සුඛය ඇති වුණොත් සමාධිගත වෙන එක ඒකයි. එහෙමම තමයි. ඊළඟට අවිතදතා මේ ප්‍රමෝදයට කරුණු ටික හේතු ටික තියෙනවා නම් ඇති වෙන ප්‍රමෝදය කියන එක ඇති වෙනවා. ප්‍රමෝදය හේතුවක් වෙනවා ප්‍රීතියට. ප්‍රීතිය හේතුවක් වෙනවා සුඛයට. සුඛය ඇති වුණාම සුඛේ ප්‍රත්‍ය වෙනවා සමාධියට. සමාහිතං චිත්තං යථා භූතං පජානාති. සිත සමාධිගත වුණාම යථාර්ථයේ පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ අවිතදතා අනඤ්‍යතා ප්‍රමෝදය ඇති වෙන්න කරුණු ටික ආවම මේ සුඛය ඇතිවන්නේ ප්‍රමෝදයම. ප්‍රමෝදය ප්‍රත්‍ය වශයෙන් තිබෙනවා නම් සමාධිය මේ එකසරේ පලනගින් ඊට ළඟ තියෙන හේතු. වෙන හේතුවක් කියන අනඤ්‍යතා ඉදප්පච්චේතා මේ හේතු ටික තිබෙන නිසා මේක වෙනවා මේක වෙනස් කරන්න බෑ. එතකොට පටිච්ච සමුප්පාදය කියලා අපි තේරුම් ගන්න ඕන පින්වතුනි. දුක ඇති වෙන දැන් මම කියන්නේ මේ උපනිෂා සූත්‍රය අරගෙන ඔබට පෙන්වන්න ගියේ අවිද්‍යාවයේ වාසේස විරාග නිරෝධෝ සංඛාර නිරෝධා කියන විදියට වඩා ප්‍රකටයි උපනිෂා සූත්‍ර දේශනාවේ දුක්ඛ ප්‍රහාණය උගන්වන විදිය පටිච්චසමුප්පාද ධර්මතාව. දැන් මේක ගැලපෙනවා මේ මොහොතේ. දැන් මේක න්‍යායයි. මේ කියන්නේ තාම මාර්ගය මේ පැහැදිලි කරන්නේ. මාර්ගයේ ස්ටේට්මන්ට් මේ ප්‍රකාශ මේ තියෙන්නේ. දැන් අපි කෙනෙක් මේ මාර්ගයේ ගමන් කරන විදිය පටන් ගන්න තියෙන්නේ මේ ඉන්ද්‍රිය ආයතන විග්‍රහය ඇතුළේ. මොකද ඒකට තමයි ලෝකය කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ උපනිෂා සූත්‍රයේ පෙන්වන්නේ නිරෝධ සත්‍ය නේද? ඔව්. නෑ ඉස්සෙල්ලා පෙන්නනවා මේ දුක්ඛ සමුදයත් පෙන්නනවා දුක්ඛ නිරෝධයත් එකම පෙන්නනවා. මොකද බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධය පෙන්නන්න නම් දුක්ඛ සමුදය කියන එක පෙන්නන්න වෙනවා. ඉතින් සමහර තැන්වල එකක් විතරක් කතා කරන දැන් තියෙනවා. නමුත්
දුක්ඛ සමුදයත් දුක්ඛ නිරෝධයත් එහෙම නැත්නම් උදය වය දෙකම පෙන්නනවා. ඉතින් දැන් මේ අපි මේ කරන්නේ මේ න්‍යාය ධර්ම ඉගෙනගෙන සුත්තමේ ඥානයේ වශයෙන් මේ අසල දැනගෙන ප්‍රත්‍යක්ෂ කරගන්නවා මේක තමයි හරිම කියලා. සුත්තමේ ඥානයේ ඔස්සේ ගොඩාක් දේවල් කරගන්න පුළුවන්. මොකද ඉන්ද්‍රිය ධර්ම ආරම්භ කොට වැඩෙන්නට සලස්වා මේ ආර්ය පිළිවෙත තුළ තහවුරු වෙන්න පුළුවන් සුත්තමේ ඥානයේ ඔස්සේ සෝවාන් මාර්ග පලස්තේ මේ සෝවාන් මාර්ගස්ථගාමී කෙනෙක් හැටියට ඔබ සද්ධානුසාරී ධම්මානුසාරී කියන මේ බුද්ධ පඤ්ඤප්තිය ඔබට පැනවෙන්නේ මේ කරුණු ඉගෙනගෙන මේ කරුණු ඔස්සේ ශික්ෂණයටපත් වෙන්න කටයුතු කිරීමත් සමග. එහෙම නැත්නම් ඔබ සත්පුරුෂ භූමියේ මේ දැන් පසුවයි. එතකොට දැන් මේක පටන් ගන්නෙ කොහොමද කියලා කෙනෙක් ඇහුවොත් ආන්දරනේ ඔබ පරිසෝපාදේ විදියට කටපාඩම් කරගෙනද මේක පටන් ගන්න? එහෙම කියලා හිතෙන්න පුළුවන් කෙනෙකුට. මොකද මේක දැන් ගැඹුරු ධර්මයක් නේ. කෙනෙකුට එක එක විදියට මේක මනසට එන්න පුළුවන් ගැටලු. මේක කටපාඩම් කරගන්න ඕන. මේක වෙන ක්‍රමයක් නැද්ද මේක කියන්නේ. මේකතුනේ තියෙනවා ක්‍රම වේද ඒවා කියුවට පස්සේ ඊට වඩා අමාරු වෙනවා. කියන්නේ එක ක්‍රමයක් හොයාගන්න කියලා තව ක්‍රමයක් වෙනවා තව ක්‍රමයක් වෙනවා. ඉතින් ඔයලා බලන එකේ කිසි වැරද්දක් නැහැ. මොකද සුත්තමේ ඥානය ලබා ගැනීමේදී ඔබ මම පළවෙනියට ශ්‍රවණය කරන දේ තුල අපිට නිවීමක් ඇති නොවෙන්න පුළුවන්. ඒකනේ දිගට බණහන්න කියන්නේ කල්යාණ මිත්‍ර සේවනය කර සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර සේවනය වගේ දේවල් නිතර කරන්න කියලා කියන්නේ තමන්ට තනියෙන් යෝනිසෝ මනසිකාරයෙන් කර ගැනීම සඳහා හැකියාවක් ඇති. යෝනිසෝ මනසිකාරය නිකන් කියන්නේ නැහැ කෙනෙක්. යෝනිසෝ මනසිකාරය කෙරෙන්න සුත්තමේ ඥානයක් තියෙනවා. කියන්නේ කරුණු දැනගෙන තියෙනවා. නැත්තම් මොනවද සීනුවලින් මෙනෙහි කරන්නේ. මොකද තමාට එන යන තමා ජීවත් වෙන සෑම මොහොතකම තමා සවිඥානික විඳ සෑම අවස්ථාවකම ඉන්ද්‍රිය වලට අරමුණු වෙනවා. ඒවා විඥානේ බාර ගන්නවා. ස්පර්ශය සිද්ධ වෙනවා. ඊළඟට විතරක සංඥා ඒ වේදනා ඒවා ඊට පස්සේ අපි කියන්නේ සිතුවිලි හදනවා. සිතුවිලි ඒවා ඒ ගලා යෑම හිමම වෙනවා. උතනින් නවතින්නේ තණ්හා උපාදාන බවට ඒවපත් වෙන නිසා දුක සම්බෝධි දුක අනුභව කරනවා. මේක හැමතිස්සෙම සත්වයා තුළ අප තුළ සිද්ධ වෙනවා. එතකොට මේකෙන් ගැලවෙන්න යෝනිසෝ මනසිකාරය කරන්න නම් ඇයි යෝනිසෝ මනසිකාරය අවශ්‍ය? කොහොමද යෝනිසෝ මනසිකාරය කරන්න ඕන? යෝනිසෝ මනසිකාරය කරනකොට මොකද්ද වෙන්නේ අර ස්වාභාවික ක්‍රියාවලිය? දැන් ඇසට රූපයක් ඇවිල්ලා කනට ශබ්දයක් ඇවිල්ලා මේ විදිහට විඥාන පංචස්කන්ධය පහළ වෙනවා කියන එක ස්වාභාවිකයි. මේක පිළිගන්නවා. පංචස්කන්ධය ඇති වෙන්නේ හිතන්න ඕනේ. ඉන්ද්‍රියට අරමුණක් ආවට පස්සේ ඒ අරමුණ බාරගත්ත විඥාණය පටන් ගන්නකොට විඥානස්කන්ධය පහළ වෙලා ඉවරයි. විඥානය විසින් නාම රූප දෙක එකතු කරන දැන් ඇත්තටම බාහිර රූපයක් අපිට ඔක්කොගෙම රූප ශබ්ද රූප ගන්ධ එහෙම නෙවෙයි ඔක්කොගෙම ආන වෙන්නේ රූපස්කන්ධය. එතකොට විඥානස්කන්ධය විසින් රූපස්කන්ධය බාර අරගෙන ඉවර වෙලා ඒක ටක්කාල අලවනම නාමස්කන්ධය. එතකොට මේ මොකද වෙන්නේ පංචස්කන්ධය කියන එක ඔටෝමැටික්. පංචස්කන්ධය තමයි ඕනම සත්වේ උපාදානය කරන්නේ. එහෙම නැත්නම් උපාදානය නොකරන්නේ. උපාදානය කරන අය කෙලෙස් සහිතයි. උපාදානය නොකරන අය කෙලෙස් සහිතයි. දැන් මේක ස්වාභාවික ක්‍රියාවලියක් මේ පංචස්කන්ධ විභාගයේ ඇතිවීම. ඒක උපාදානය කරගන්න එක තමයි චේතනාත්මකව එක්ක නැති කරන්න ඕන නැති කරලා ඉන්නේ. එක්ක ඒක උපාදානයේ දිගේ ඔය යන්නලා බලාගෙන. එතකොට මේක මේ යෝනිසෝ මනසිකාරය කරන්න එපා. මේක සීලවන්ත සූත්‍ර දේශනාවේ සංයුත්ත නිකායේ සූත්‍ර දේශනාවක් තිබෙනවා. කියවලා බලන්න සීලවන්ත සූත්‍රය කියලා. මේක සාකච්ඡාවක් සරියුත් මහරහතන් වහන්සේ සහ කොට්ටිත මහරහතන් වහන්සේ අතර සිදුවෙන කොට්ටිත හාමුදුරුවෝ අහනවා මේ සිල්වත් කෙනෙක් මොකක්ද ඊළඟට කරන්නේ?
දැන් ඔයගොල්ලෝ සිල් ගන්නවනේ. සිල් ගන්න ඇවිල්ලා මොකද කරන්නේ? ඒ කියන්නේ එතන මම නිකන් එක කතාවක් කිව්වේ සිල්වන්ත කෙනා. ඒක මෙතන පන්සලේ නෙමෙයි. අපි සීලේ අරමුණ මොකක්ද කියලා මේ අහන්නේ. ඕනම තැනක සිල්වත් වෙනවා නම් ඒ සිල්වත් වෙලා මොකද්ද කරන්න ඕන කියලා අහනවා. එයා මේ ඒ සීලවන්තභාවයටපත් වෙච්ච කෙනා ඊළඟට කරන්න ඕන මොකද්ද? යෝනිසෝ මනසිකාතප්ප. සිහිනුවණින් මෙනෙහි කරන්න ඕන මොකද්ද? පංචස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයේ යෝනිසෝ මනසිකාරය කරන්න ඕන. අන්න එතකොට එයා සෝවාන් ඵලයටපත් වෙනවා. සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා කුමක්ද කරන්න ඕන කියලා කොටිතාම අහනවා. එයා මොකද කරන්න ඕන? අර පංචස්කන්ධය යෝනිසෝ මනසිකාරය කරන්න. අනා සකෘදාගාමී වෙන්න පුළුවන්. එකකින් කියන්නේ සකෘතෝවාන් වෙච්ච කෙනා සකෘදාගාමී ඵලයට අනිවාර්යයෙන්ම යන්න ඕනේ කියලා ඊළඟට තියෙන ස්ටෙප් එක පන්ති වශයෙන් විභාග පාස් කරගෙන යන එක නෙමෙයි මෙතන තියෙන්නේ. එහෙම යන අයත් ඇති. නමුත් එහෙම ස්වභාවයක් නැහැ. නමුත් පිළිවෙල දේශනාවක් හැටියට කරන්න ඕන නිසා අහන ප්‍රශ්නෙට උත්තර දෙනවා සරියුත් හාමුදුරුවෝ. සෝවාන් වෙච්ච කෙනා පංචස්කන්ධේ සෝවාන් වෙච්ච ඒ ඵලයටපත් වෙච්ච කෙනාගේ උපාදානස්කන්ධය තියෙනවා. අවිද්‍යාව ඇති වෙනවා. ඒකට සාපේක්ෂව. එයා මොකද කරන්නේ? යෝනිසෝ මනසිකාරය කරනවා. ඉතින් ඒ විදිහට සරියුත් හාමුදුරුවෝ රහතන් වහන්සේ හැරුණකොට අනිත් මෙයා හැමෝටම යෝනිසෝ මනසිකාරය කළ යුතු බව පෙන්වලා දෙනවා. රහතන් වහන්සේට යෝනිසෝ මනසිකාරය කරන්න දෙයක් නැහැ. නමුත් පංචස්කන්ධ විභාගය උන්වහන්සේ කරනවා. රහතන් වහන්සේ පංචස්කන්ධ විභාගෙන් අයින් වෙලා නැහැ. උන්වහන්සේ උපාදානය නැහැ. නමුත් පංචස්කන්ධයක් තියෙන නිසා පංචස්කන්ධය දිට්ඨගම්ම සුඛ විහරණය පිණිස උන්වහන්සේ කරනවා. ඒ කියන්නේ දැන් උන්වහන්සේ නිවන් දැක ඉවරයි. නිවන තුල උන්වහන්සේට අපේ වචනේ කිව්වොත් රසයක් තිබෙනවා. හැබැයි අපි විඳින රසයක් නෙමෙයි වෙනම එකක් ඒක. ඒකට හේතු වෙන්න උන්වහන්සේ පංචස්කන්ධ විභාගය කරනවා කියලා කියනවා. දැන් එතකොට යෝනිසෝ මනසිකාරය කරන්න ඕන අපි ඉගෙන ගන්න. මොකද මොකක්වත් නැතුව බෑ. දැන් ඔබ පටිච්චසමුප්පාදය ගැන දේශනාවකට නෙමෙයි සවන් දෙන්නේ. දැන් මේ පටිච්චසමුප්පාද දේශනාවේ කියන්නේම අපේ අපේ හිතේ තියෙන දේවල්. ජරා මරණ. දැන් ජරා මරණ නැද්ද? ජාතිය, භවය, උපාදාන, තණ්හා, වේදනා සමහර ඒවාට වැඩිපුර ප්‍රකට වෙනවා. දැන් වේදනාව කියන එක වැඩිපුර ප්‍රකට වෙනවා. මොකද ඇඟ තියෙනකන් මේක කහනවා, රත් වෙනවා, සීතල වෙනවා. ඇඟේ රෙදි ඇතිලෙනකොට ඒක දැනෙන විදියක් තියෙන. දැන් ඇඟේ ඇතුලේ මේ පපුවේ මොනහරි කාපු බීපු දෙයක් සැරවෙන්න නම් පිච්චිලා යනවා. නේ? මේ සුඛ වේදනා හෝ දුක්ඛ වේදනා හෝ අදුක්ඛම සුඛ වේදනාවෙන් තොර වෙලාවක් මේ ශරීරය නැහැ. නිින්ද කිව්ව වෙලාව විතරයි ඔක නේද? ඒක නිින්ද ඒක මොකද නිින්ද ගිහිල්ලා. නැත්තම් අනිත් හැම වෙලාවෙම මොනවා පංචස්කන්ධ විභාග පංචස්කන්ධේ දෙනවා. දැන් මේ මම දන්නවා මෙතන ගොඩක් හොඳට ධර්මයේ පුරුදු කරන අය ශ්‍රාවක ශ්‍රාවිකාව ඉන්නවා. හැබැයි මට නිකන් අහන්න හිතුණා මෙන්න එහෙම දෙයක් පංචස්කන්ධය කියන එක හරියට පැහැදිලි වෙනවා. පැහැදිලි. දැන් මේක බලන්නේ කියලා කිව්වට මේක හරියට බලන්න බෑ. මේක හඳුනාගෙන නැත්තම් මොකක් දිහාද බලන්නේ? පංචස්කන්ධය දන්න අය නොකියන්නේ. දන්න අය උත්තර දෙන්න ගියාම නොදන්න අයට මේක හිතන්න වෙලාවක්. පංචස්කන්ධය කියන්නේ ඇත්තටම මොකක්ද? ඇත්තටම පංචස්කන්ධයේ තේරුම් ගන්න ලොකු කාලයක් යනවා. ඒ නිසා ගැටලුවක් කරගන්නත් එපා. නෑ මට මේක තේරෙන්නේ නැහැ. මෙච්චර කාලයක් කවුරුත් චෝදනා කරන්න යන්නත් එපා. මෙච්චර කාලයක් පන්සල් වල පංචස්කන්ධය තේරෙන්නේ නැහැ. දාපුවෝ කියන්නේ යන්නේ. ඒක ඇත්තටම අමාරු තේරුම් ගන්න. ඔය තේරිච්ච අයට ලේසියෙන් පහසුවෙන් දැන් තේරුණාට තේරිච්ච අයට කොච්චර කාලයක් තේරෙන්න ඕන උත්සාහ බලහුවද කියලා අහුවා අවංකව හිතලා බැලුවොත් එහෙම ගොඩක් කාලයක් ඒක කරලා තියෙනවා. කට්ට කාලේ. ඔව් ඒක තේරෙන්නේ ටිකක් සුත්තමේ ඥානෙ ටිකක් ඉහළට යනකොට. ගැඹුරු දේශනාවල් අහනකොට තමයි තේරෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේත් ඔය මෙයාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙනවා නම් මේ ඔය ගැඹුරු දේශනාවක් කරන්නේ උඹ තේරෙනව නම් තමයි. පංචස්කන්ධ විභාගයේ තේරෙනව නම් තමයි උපාදානයි කියන එක නතර කරන්නේ.
හිතේ එතකොට පංචස්කන්ධය කියන්නේ මොකද්ද? දැන් නම් කරන්න පුළුවන්. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒක නම් කරන්න පුළුවන් නම් හොඳයි. සමහරවිට පංචස්කන්ධය දැන් බෞද්ධයෝ විශාල මිනිසුන්ට පංචස්කන්ධය දන්නේ නැහැ. පංචස්කන්ධය කියන්නේ ඇහිලා තියෙනවා අර මේ මිනිස්යාගේ ශරීරයට. මම මේ පංචස්කන්ධයක් වුණ එනවා කියලා. ඒක වැරදි. පුද්ගලයාට ආරෝපණය කළ පංචස්කන්ධයක් එනවා කියන්නේ බෑ. ඒක වැරදි. මේ ශරීරයට නෙමෙයි පංචස්කන්ධය කියලා කියන්නේ. ඈ? ඔව්. පංචස්කන්ධය ඇති වෙන්නේ හිතේ කියලා එක ප්‍රශ්නාර්ථයක් සමග කියන්නේ. ඔව් දැන් උදාහරණයක් ඇටියට මේ දැන් අර බාහිර සමාජයේ හිතාගෙන ඉන්නවා පංචස්කන්ධය කියන්නේ ශරීරය. ශරීරයේ පංචස්කන්ධයක් විය හැකියි. හැබැයි ශරීරය කියන්නේ පංචස්කන්ධය නෙමෙයි. මොකද ශරීරය සමානයි මේ පස් ගොඩක. ගඩොල් ගොඩක වාහනේ. දැන් අපි කවදාකවත් එහෙමනම් අරකවටත් පංචස්කන්ධය කියන නම දාන්නෝනේ. එතකොට බාහිර කෙනෙක් එනකොට දකින්නකොට ඒක ශරීරයක් මිස පංචස්කන්ධය නෙවෙයි. හැබැයි එතකොට අපි එනවා මේ ශරීරය මොකක්ද අපිට රූපයක්. ඒ මොකද අපිට ඒක පේනවා, ඒකේ අවකාශයේ ඉඩක් අරගෙන තියෙන බව පේනවා, පාටක් තිබෙනවා. ඒ ලක්ෂණ ටිකක් තිබෙනවා. ඒ නිසා ඒක හොඳම වචනේ දාන්නේ ඉන්නේ රූපයක්. දැන් රූපවතී කියලා රූපසිංහ තියෙනවා. රූපවතී කියලා කියනවා. ඒගොල්ලන්ට විතරක් නෙමෙයි. වෙන නම් තියන අයටත් රූපෙම තමයි. ඕනම ඇහැට පේන කනට ඇහෙන. එතකොට දැන් කනට ඇහෙන දේවල් රූප. ඒක හරි කොලමක් නේද? කනට ඇහෙන ශබ්ද. ශබ්ද රූප. ඔව් ශබ්ද වුණාට දැන් කොපිස් ගෙඩියක් පොඩි කරන සද්දයක් ඇහෙන මොන දැන් කොපිස් ගෙඩිය පේන්නේ නැද්ද? ලංකාවේ හැඩයක පේනවා, ධර්ම චක්‍රයේ හැඩයක පේනවා, අඹ ගෙඩිය හැඩේ පේනවා. කොකිස් ගෙඩියක් ඉස්සරහ නැතුව පබඩමක් ඉස්සරහ නැතුව චරස් ගාලා පොඩි වෙනවා, වීදුරුවක් වැටෙනවා, දොර දෝයි ගාලා ජනෙට වදිනවා, ටීවී එක බිමට වැටෙනවා. අපි කෙලින්ම රූප ගොඩක් තමයි හදන්නේ. ශබ්දයේ අනුසාරයෙන් රූපමය අත්දැකීමක් තමයි අපි හදන්නේ. ඊළඟට රසයම ලුණු රස, පැණි රස, ඇඹුල් රස, තිත්ත රස කියනකොට ඒකට අදාළ රූපයක් අපි හිතේ මවන සංඥා. එතන මේ එතකොට ඇත්තට රූප සංඥාව තමයි මේ තියෙන්නේ. රූපය කියන්නේ සංඥාව. එතකොට දැන් මේ අර පේන එක්කෙනා පංචස්කන්ධය නෙමෙයි. ඒක ශරීරයක්. ඒ ලුණු කැටයක්, පැණි බෝතලයක්, හරකේ. ඒ සම්මතේ දාලා තිබෙනවා නම. ඒ නම් නෙවෙයි අපි දකින්නේ මේ පංචස්කන්ධ විභාගය ගන්නකොට සිරිසේන දැක්කා, සිරිපාල දැක්කා, කාර් එකක් දැක්කා කියන එක නෙවෙයි. රූපයක් දැක්කා. රූපයක් තමයි මේ එතන ගන්න. මේ ප්‍රසාද, චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද කියලා තියෙනවා. එතන මේ මෙතන මේ ඇස කනනාසය දිව ශරීරය කියලා කියනකොට මෙතන තව දෙයක් තියෙනවා ඉගෙන ගන්න. මේවට කියනවා ආයතන. ආයතන තමයි හරිම වචන. ආයතනයක් කියලා කියන්නේ එක මේකට කියන නම නෙමෙයි. ආයතන කියලා කියන්නේ ක්‍රියාවලියට කියනවා. නිෂ්පාදනය කරන. ඔව් දැන් සාමාන්‍ය ආයතනයක් ගත්තොත් මේ වෙස්ටර්න් පොලිස් ටෙම්පල් එක ආයතනය. මේක හාමුදුරුවෝ ඉන්නවා, ගිහි පැවිදි දෙපිරිසක් ඉන්නවා. ඊළඟට විවිධ වැඩසටහන් සිද්ධ වෙනවා. විවිධ හිතන්න බැරි ලිව්වොත් එහෙම 30ක් 40ක් නම්බර්ස් දාලා කියන්න පුළුවන් මෙතන සිද්ධ වෙන වැඩ. ඇඩ්මිනිස්ට්‍රේෂන් තිබෙනවා, සර්විසස් වෙනවා, පුහුණුවීම් තියෙනවා, වෙනත් කටයුතු, බාහිර කටයුතු. ඒ ආයතනයක ගොඩක් වැඩ. මේ වගේ තමයි චක්කු ආයතන, සෝත ආයතන ආදි වශයෙන් ආයතනයක් හැටියට සඳහන් කරනකොට පෙනීම කියන එක විතරක් නෙමෙයි, පෙනීම් ක්‍රියාවලිය හරහා සිදුවෙන රාශි කටයුතු කීපයක්. ඒ නිසා තමයි මේක චක්කු ආයතන කියලා හඳුන්වන්නේ. එතකොට අර බාහිර රූපය, බාහිර ශබ්දය, රසය ඒවා බාහිර ආයතන හැටියට සඳහන් කරනවා. අභ්‍යන්තර ආයතන වලට මේක ස්පර්ශ වෙනකොට මේ චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද වලට ගන්නකොට අන්න ඒක තමයි රූපය කියලා කියන්නේ. පස්සේ මේක සංකතං අபிසංකරෝති සංකාර. දැන් ඔය ඉන්ද්‍රිය ප්‍රසාද රූප හැටියට සටහන් වෙන ඒවා
පස්සේ මේ සංඥා වේදනා පස්ස චේතනා මනසිකාර සංඥා වේදනා පස්ස මේ වේදනා සංඥා වේදනා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්ම ටිකත් එක්ක සංකලනය වෙලා. කියන්නේ ප්‍රසාද රූපය අර නාම ධර්මත් එක්ක සංඝටනය වෙලා සංග්‍රහිත වෙලා පස්සේ හදනවා රූපයක් විඳීමක් සංජානනයක්. ඒක ඒ ටිකට තමයි අපි පංචස්කන්ධ කියලා කියන්නේ. ඉස්සෙල්ලා කියන්නේ නාම රූප. ඊට පස්සේ තමයි පංචස්කන්ධය කියන කඳු වශයෙන් ඇතිවන්නේ. අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප, ඕලාරික සුකුම, හීන ප්‍රනීත කොහොම 11 ආකාරයට කියන නර සීල සූත්‍රයේදී 11 ආකාරයකට මේ රූපේ යෝනිසෝ මනසිකාරය කරන්න කියනවා. එතකොට ওই විදිහට තමයි කරන්නේ. අන්න ඒක තමයි මේ ඒ ගොඩනැගි දැන් අර ඇසට රූපයක් ඇවිල්ලා ප්‍රසාද රූපයක් ඇති වෙලා ඔයකට අභිධර්මයේ වෙනම විග්‍රහයක් තියෙනවා. ඒ ටිකත් උතන සිද්ධ වෙන ඔය ආයතන විග්‍රහය ඇතුලේ තමයි ඒක වෙන්නේ. ඒ ටික වෙනකොට අපි ඒකට කියන සංඛාර. මේ සංඛාර කියනකොට මේ සංඛාර විතරක් කියන එක නෙමෙයි චේතනාව සංඛාරය. අපි කියන්නේ චේතනාවයි සංඛාරය කියලා. රූපයන් සංඛාරයක්, වේදනාව සංඛාරයක්, සංඥාව සංඛාරයක්, විඥාන සංකෝධය ඒ ටික ප්‍රත්‍ය මත ඇතිවන්නේ. මේ පටිච්චසමුපාදය වෙන්නේ කියන්නේ. අර ඇසට රූපයක් ආවේ ඇස මේ ඒක ප්‍රත්‍ය සම්බන්ධතාව හේතුඵල විඥාන පහළ වීම ස්පර්ශ ඇතිවීම එතනින් යාවෙන ක්‍රියාවල හේතුඵල සම්බන්ධතාවය වෙනවා. එතකොට මේක මෙහෙම සිද්ධ වෙනකොට අන්න අරක පදනම් කරගෙන සංකතං අபிසංකරෝති සංකාර රූපං රූපත්තතාය වේදනං වේදනත්තතාය එම් කියලා කියනවා. අරක මත හදනවා වෙනම ගොඩක්. උපාදාන ඊට පස්සේ ඒක වෙනකොට මතනකොටම තමයි උපාදානය කියන එක නන්දි රාග සහගත తත්‍ර తත්‍රා විනන්දිනී කියන්නේ. ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වොත් මම ඔබ වහන්සේව කවදාවත් ඔතන ඉන්න ඔබ වහන්සේව මම කවදාවත් දැකලා නැහැ කිව්වොත් හරිද ඒක? නැත්තම් මගේ හිතේ තියෙන දේ පමණ නේද මම? මම හරි ඒක කියමන හරි. මම පළවෙනි වරට දකින්නවා කියන්නේ. අපි හිතමු මේ විශ්වය හොයා ගන්නවා අපි මේ වෙනකොට කිසිවක් නොදැකපු දෙයක්. ඒකත් අර දැකපු දෙයකට සමාන කරලා තමයි බලන්නේ. ඒක තමයි සංජානනයේ හැටි. කොග්නිටිව් ප්‍රොසෙස් එකේ හැටි එහෙමයි. ඒ කියන්නේ අපි දැකපු දෙයක් අතීත මේ සංකරණයක් සංස්කාර තියෙනවා අපි අතේ. අපි අපේ හිත තුළ දැන් පොඩි ළමයා නරක කරන්නේ අපි. නරක කරන්න වෙනවා. මොකද නැත්නම් අම්මතේ ඉන්න බෑ. පොඩි එක්කෙනා ඉපදුනාම අම්මා පෙන්නනවා, තාත්තා පෙන්නනවා, බෝලේ පෙන්නනවා. බල්ලයි බල්ලෙක් ඉන්නවා නම් බල්ල පෙන්නනවා, අයියා අක්කා ඉන්නවා නම් ඒගොල්ලෝ පෙන්නනවා. මේ පෙන්නලා අපි අර සංකල්ප ගන්නවා. මේ අයියා මේ කියලා සංකල්ප ගන්නවා. අර ළමයා එන්නේ ඉතින් අර දැන් ළමයා පංචස්කන්ධය හටගන්නේ මේ අම්මගේ කුසෙන් එන දවස නෙවෙයි. අපි උපන්දිනේ සමරන දවස නෙවෙයි. ඊට මාස 10කට හෝ 9කට ඉස්සෙල්ලා තමයි පංචස්කන්ධය ඇතිවන්නේ. දැන් අපි ළමයාට පංචස්කන්ධය අල්ල දෙන්න ඕනේ නැහැ. එයා මව් කුසේ ප්‍රතිසන්දිය ලබන්නේම පංචස්කන්ධය රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන හැකියාවන් ටික තමයි අර පොඩි ඉදිකට්ටවක උඩවත් කියන්නේ බැරි තරම් චූටි සංයුතිය. ඒකට කියන්නේ පඨවි ආපෝ තේජෝ. ඒක හට ගන්නකොටම තමයි ස්කන්ධ. ඒකනේ කන්දානං පාතුභාවෝ ආයතනානං පටිලාභෝ ජාති සංජාති අබිනිබ්බන්ති එහෙම කියන උපත ගැන කියනවා. ඒතර උපත සිදුවන්නේ හරියටම අපි මව කුසට බැස ගන්න අවස්ථාවේ. බිත්තරේ පැටිය හට ගන්න අවස්ථාවේ. ඕලාදිකවත් එහෙමයි. ඒ උපත කියන හට ගන්න තැනම ස්කන්ධ විභාගයේ ආයතන ඔක්කොම හට ගන්නවා. හැබැයි මේ උපාදානය වෙන්න දැන් උපාදානය කියන එකත් මව කුස තුළ හට ගන්නවා. දැන් අර කතාවක් තියෙනවනේ මේ මම දැන් බෝසතාණන් වහන්සේ සිහිය පිටියයි කියලා මම කිව්වා. ඊළඟට සමහරු දැන් කවුද මේ උපාලි නෙවෙයි සීවලි
සේවලිය හාමුදුරුවෝ මම විශාල කාලයක් මව්කුසත් තුල හිටියයි කියන්නේ මේ ඒ ගොඩක් ඉතින් සමහර අයට ඒ ඇතුලේ ඉන්නකොටත් ඒක පේනවා. ඉතින් විශේෂ පුද්ගලයන්ට තේජක පරිසන්තියෙන් උපත ලබන විශේෂ හැකියාවක් අයට සමහරලාට මව්කුස තුලම මරණය සිද්ධ වෙනවා. බය ඇති වෙනවා, රාග දෝෂ මොකද ආයතන ප්‍රතිලාභයේ සිද්ධ වෙලා ඉන්න ස්කන්ධ පහළ වෙලා ඉන්න. ඉතින් එතකොට මේ අර අපි හදන දේවල් තියෙනවා. අර බේසික් උපාදාය රූපේ මත එහෙම නැත්නම් මේ සෝත ප්‍රසාද චක්කු ප්‍රසාද මත ඇති වෙන මූලික රූප tattwa රූපය මත අපි හදනවා වෙනම රූප සංඥා. ඒක ඒ නිසා තමයි ඒකෙන් තමයි ආමුතු මයික් එක කම්පියුටරේ පන්සල ගෙදර දිව්‍ය ලෝකයේ මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝකෙ මේ ඔක්කොම නම් දාලා තියෙන්නේ අපි අර මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව ඇති වෙච්ච උපාදාය රූපේට අගයක් දීපු නිසා. එකම රූපයක් මත පංචස්කන්ධ ගොඩක් හැදෙනවා. හදන්න පුළුවන්. මම හිතන්නේ ඔය අහන්නේ ඒ කියන්නේ රූපයක් ඇති වුණාට පස්සේ අනිත් ටික එකම රූපයක් කරන කොටගෙන අපිට පුළුවන් නේද ඒ කියන්නේ පංචස්කන්ධ ගොඩක් අපේ හිත ඇතුලේ මේ හදාගන්න. ඔය දැන් මෙහෙමයි දැන් රූපය හට ගැනීමට සාපේක්ෂව තමයි රූපය බාර ගන්න මහානිදාන සූත්‍රය කියන්නේ ඒක තමයි ආදිවචන සම්පස්ස පටිඝ සම්පස්ස කියන්නේ. ඒ කියන්නේ රූපය කියලා කියන්නේ නාම ධර්ම ප්‍රකට වෙන විදිය. නාම ධර්ම කියලා කියන්නේ ඇත්තටම රූපයට කියන තවත් නමක්. ඒකයි පටිඝ සම්පස්ස ආදිවචන සම්පස්ස කියන්නේ වෙනත් අදහසක්. වෙනත් වචනයක්. ඒ කියන්නේ එතකොට මේ දෙකම නාමය නැත්තම් රූපේ නෑ රූපේ නැත්තම් නාමය නෑ. දැන් මේව තේරුම් ගන්නකො. මෙතන ස්වාමි පුරුෂයයි භාර්යාවයි දෙතික. ඉතින් මෙයාට ස්වාමි පුරුෂයයි කියන්න පුළුවන් මේ භාර්යාව කියලා කෙනෙක් නැත්තම්. කියන්න බෑ. මෙයාට භාර්යාව කියන්න බෑ. මෙයාට මේ ස්වාමි පුරුෂයෙක් නැත්තම්. මිනිහා කියලා කියන්න පුළුවන් ගෑනු කියලා කොටසක් නැත්තම්. ගෑනු කියන්න බෑ මිනිහා කියලා කොටසක් නැත්තම්. ඊළඟට ආලෝකය කියලා දෙයක් කියන්න බෑ. අන්ධකාරය කියලා දෙයක් නැත්තම්. උඩ කියලා කියන්න බෑ නිමක් නැත්තම්. සීතල කියන්න බෑ රස්නයක් කියන එකක් නැත්තම්. එතකොට මේ දෙක සාපේක්ෂව තියෙන්නේ. සංකල්ප. ඔව් ඒ කියන්නේ සම්බන්ධ වෙලා හේතු ප්‍රාල වශයෙන් තමයි තියෙන්නේ. ඒ වගේ තමයි රූපය කියන එක එන්නේ නැත්තම්. රූපය කියන එක හටගන්නේ නැත්තම් හටගන්නේ නැති හේතුව තමයි මේ වේදනා නාම ධර්ම ටික නැහැ. මම ඇත්තටම අදහස් කරේ ඒක නෙවෙයි සම්බන්ධනේ. ඒ කියන්නේ සංඛාර කියන එක වෙනස් වෙනවනේ හැමතිස්සෙම. ඒක එකම රූපයට අදාළ අපිට සංඛාර වෙනස් වෙන්න පුළුවන් නේ හැමදේම. ඒ කියන්නේ දැන් අපි පොඩි කාලේ මොනවා හරි එකක් රූපයක් එක්කම තියෙන එකයි අපි ලොකු වෙනකොට ඒ රූපේ බලලා අපේ හිතේ ඇතුලේ උපදින සංඛාර වෙනස්. ඒක තමයි මම කියන්නේ අපි වෙනස් වුණත් අපේ හිතේ ඇතුලේ ඔය සේරම තියෙනවනේ. ඔව් ඒක තමයි මනෝ ධම්ම කියලා අපි කියන්නේ 6 වෙනි ආයතනය. 6 වෙනි ආයතනය කියන එකක් අපිට පෙන්වන්න බෑ. චක්කුස් මේ රූප සෝත ශබ්ද කියන මේ පංචේන්ද්‍රිය කියන එක පෙන්වන්න පුළුවන්. හැබැයි මනෝ ධම්ම කියන එකයි මනෝ විඥාන කියන එකයි අපිට පෙන්වන්නේ නැහැ. එතකොට ඔය කියන එකේ ඔය මනෝ ධම්ම මනෝ විඥාන මනෝ සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා තණ්හා ඒ කියන ඒවා අර අනිත් පහට සම්බන්ධ වෙලා තියෙන. දැන් ඔය කියන එක දැන් අපි ඉස්කෝලේ යන කාලේ නැත්නම් ලංකාවේ ඉන්න කාලේ සිද්ධියක් මතක් වුණා. එතකොට ඒකේ ඉන්නේ මොන ආයතනයේද මූලික වශයෙන් මනෝ ධම්ම කියන එක. මනෝ ධම්ම හිතට අදහස් ආවම දැන් මේ වෙලාවේ ගෙදර දැන් උදේ මම ගෙදර එනකොට අර විදිහට තියලා දැන් ඕක ආවේ කොහෙද මනෝ ධම්ම ළඟට මනෝ විඤ්ඤාණ ඒක පංචස්කන්ධයද උපාදානස්කන්ධ
ඔය දේ දැන් මූලික දැන් විතර පංචස්කන්ධය ඇතිවීම තමයි මුලින් වෙන්නේ. ඊට පස්සේ තමයි උපාදානස්කන්ධය බවට පත් වෙන්නේ. ඉතින් පංචස්කන්ධය ඇතිවෙන්නේ ඉතින් මනෝ ධම්ම මනෝ විඥාන හරහා එන්නේ පංච මේ හැමතිස්සෙම දැන් උදාහරණයක් හැටියට බලන්නකෝ. දැන් ඕගොල්ලෝ එළියට බහපු ගමන්ම ඕගොල්ලෝගේ හිතන්නේ මතන්නේ නැති වෙලා විදියකින් කවුරු එනවා. එතකොට මොකක්ද එතන ඇති වෙන්නේ? පංචස්කන්ධය. දැන් දැනුත් පංචස්කන්ධය තමයි බණහදින් මේ පංචස්කන්ධය තමයි ඉස්සෙල්ලා ඇතිවන්නේ. උපාදාන වෙන එක ඒ පුද්ගලයාගේ ස්වභාවය අනුව සිද්ධ වෙන්නේ. එළියට බැස්ස ගමන්ම ඔයාලගම යාළුවෙක් එන්නේ. දැන් මොකක්ද මෙතන ඉන්ද්‍රිය ආයතන විග්‍රහය කියන්නේ බලන්න. එතකොට ඇහැට අරය පේනවා. ගොඩක් මේ අපි ඉස්සෙල්ලම ඇහැට අරය පේනවා. දැන් එතන මට කියන්න අර මිනිස්සයාගේ ගඳ සුවඳ දැනෙනවද ඈතින් පේන්නේ. එතකොට ඉන්ද්‍රිය ආයතන කීපයයි එතන සටහන් වෙන්නේ ක්‍රියාවලිය එකතු වෙන්නේ. මේ චක්කු විඤ්ඤා මේ ඇසට රූපය අරය ආවා. අරයගේ රූප ඒ මිනිස්සු එතන ඉන්නේ එයාගේ ප්‍රතිබිම්බයක් තමයි අපි ගත්තේ. ඊළඟට ඒකට තමයි මූලික වශයෙන් රූප කියලා කියන්නේ. ඊට පස්සේ චක්කු විඤ්ඤාණය චක්කු සංපස්සය චක්කු සංපස්සජා වේදනාව සංජානනය කරනවා. අනේ මේ අරග මේ විතරක එතන සිද්ධ වෙනවා. අනේ ඊට පස්සේ තමයි නිමාල් සුනිමාල් හොයා කියලා අර දැන් මේ ටික වෙනකොට පංචස්කන්ධය පහළ වෙනවා. දැන් අතනින් නවත්තන්න පුළුවන් නම් මොකද්ද? චක්කු ප්‍රසාදේ සෝත ප්‍රසාදේ ඒ රූපය හටගත්තා. ඒක විඥානයන් සමග ඊට පස්සේ ස්පර්ශය සිද්ධ වුණා. වේදනා සංඥා පහළ වුණාට පස්සේ එතනින් ඒක නතර කරන්න පුළුවන්. විඳින එක, බාර ගන්න එක. තෘෂ්ණාමාන දෘෂ්ටි වශයෙන් අන්න පංචස්කන්ධය එතන විතරයි. එහෙම වෙන්නේ නැහැ. දැන් මේක පටස්ක කියන්නේ ගිහිල්ලා බදා ගන්නවා. හෝ තියනවා. එවලෙම සිද්ධ වෙනවා. ඒ ආසා මේ නන්දි රාග තත්‍ර තත්‍රාපි නන්දි කියන්නේ ඒකනේ. ඒ රූපයට, ඒ ශබ්දයට එක්සැනින්ම අපි මේ අර නන්දි රාග කියන එක ඇති වෙනවා. අභිනන්දති අභිවාදිතී අජ්ජෝසාය තිට්ඨති කියන විදිහට මේක පරාමර්ශනය කරගන්න. එතකොට වෙන්නේ මොකයි? පටස් ගාලා මේක නතර කරන්න සිහියෙන් ඉන්න නුවණින් ඉන්න යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනෙක් නැහැනේ. අතන පංචස්කන්ධය තමයි ඇතිවන්නේ. පංච උපාදානස්කන්ධය ඇති. ස්වාමීන් වහන්සේ මේ මාත්මේ ආපු එක අපිට එක රූපයක් කරා තව සංකත රූප ගොඩක් හදාගන්න පුළුවන්. මෙහෙම පැහැදිලි කිරීමකට අනුව අපි එක රූපයක් කරන් මේ නාමදා මේ සංකාරක ඔක්කොම ඇති වෙනවනේ. පුළුවන් ඉතින්. හැබැයි වැඩේ තියෙන ප්‍රායෝගිකව එක රූපයක් කරගෙන ඉතින් ඔක එක සැරේ අපි ටයිම් ගෑප් මේකක් දැම්මොත් එහෙම ශාල ප්‍රමාණයක් ඇති වෙනවා. හැබැයි ස්වාමීන් වහන්සේ සංකතං අபிසංකරන්ති इति සංකාරං කියනවා. ඒක නැති වෙලා තමයි ඊළඟ එක එන්නේ. ඒක හරි. දැන් මේ ඇසට රූපයක් ආවම චක්කු සෝත ප්‍රසාදවල ඥාන ප්‍රසාදවල ඇති වෙච්ච එක නෙමෙයි අපි පස්සේ මොකද ඒක ඇති වෙලා නිතරම නිරුද්ධ වෙනවා. නැති වෙනවා. නේද? ඒ වුණාට ඒක අල්ලගෙන ඉන්නවා තව එකක් හදනවා අර නිරුද්ධ වෙන්න ඉස්සෙල්ලා. අපි හිතාගෙන ඉන්නවා මේ ගොඩක් කියලා. ඔව් ගොඩක් නෙමෙයි නෑ. ඒක හරි. ඒකයි අනිත්‍යයි කියන්නේ. ඒක තමයි අනිත්‍ය භාවය. ඔව් ඉතින් සියුම් ඒක මම හිතන්නේ මේ සාමාන්‍ය යෝනිසෝ මනසිකාරයෙන් නෝ එච්චර සියුම් විදිහට බේරලා ලෝක පේන මාර්ග ඵලයක් ලැබනකොට ඇති වෙච්ච මේ මාර්ගස්ත සිතේ ඇති වෙච්ච ගමන් මොකාර කර්මයේ වෙන තැන් වලදී වගේ සියුම් ලෙස සමාධිගත වෙච්ච කෙනෙකුට පේන වැඩක් මිස ඔච්චර සියුම් ලෙස පුහුණු වෙන කෙනෙකුට මේ මගේ වට්ටම් මගේ අවබෝධය හැටියට මම හිතන්නේ ඔච්චර සියුම් ලෙස පේනවා. ඔක ක්‍රියාවලිය පෙන්වන්න ඕන නිසා තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ අභිධර්ම විග්‍රහයේ තියෙන ඒ රූප කලාප පහළ වීම මේවා චිත්තක්ෂණ ওই මට්ටමට බලන්නම දැන් තියෙන තත්ත්වය. හැබැයි මාර්ග කලාපෝදී ලැබුණු කෙනෙකුට ලැබෙනකොට ඒවා පේනෝ වෙන්න පුළුවන්. පේන්න ඕන. මොකද හේතුව නැත්තම් මේ කර්මක්ෂය වෙන්නේ නැහැ. ඒ කිරියසිට කියන ඒවා පහළ වෙනකොට ඒ කියන්නේ
හේතු සහිතව කෙලෙස් සහිතව කෙලෙස් වලින් මිදලා ක්‍රියාමාත්‍ර විතරක් හැටියට මේක මනස්කන්ධය ප්‍රකට වෙනකොට ඔහු ඒක දැකලා තමයි කරන්නේ. ඒක පලාදිගම්යන් වලදී සිදුවෙන වැඩ. ඉතින් දැන් මේක තේරෙනකොට මේක පටිච්චසමුප්පන්න මේ ක්‍රියාවලිය ඇති වෙනවා කියන හිතනකොට ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මෙහෙම තමයි මේ සංසාර ගමන හිත තුල සිද්ධ වන්නේ කියලා තේරෙනකොට අපි මේ ග්‍රොස් ලෙවල් එකෙන් නතර කරගන්න පුළුවන් ශක්තියක් එනවා. මේ සියුම් ලෙවල් එකෙන් නතර කරන්න ඉස්සෙල්ලා මේ ගොඩවල් දැන් කලේ වත්තට බැස්සට පස්සේ ඉස්සෙල්ලාම පේන වීස් ටිකනේ ගලවලා දාන්න. ඒ වගේ මේ සියුම් ලෙස මේක මේ චිත්ත මානසික ක්‍රියාවලිය පිළිබඳව විග්‍රහ කරගත්තට පස්සේ මේ ගලවන්න පුළුවන් අයින් කරන්න පුළුවන් ප්‍රහාණය කරන්න පුළුවන් ලේසි ඒවා ඉස්සෙල්ලා ප්‍රහාණය කරගන්න. ඒක කරන්නේ සීලෙ. ඉස්සෙල්ලම සීලය කරන්න ඕනේ. ඊළඟට සමාධිය කරන්න ඕනේ. සබ්බාස සූත්‍රයේ කියනෝනේ කරන්න ඕන විදිහ. ආශ්‍රවයන් ප්‍රහාණය කරන්න එක ක්‍රමවේදයක් විතරක් නෙමෙයි තියෙන ක්‍රමවේද ගණනාවක් පාවිච්චි කරන්න ඉවසන්න වෙනවා. සිහියෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ශ්‍රද්ධාවෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා. වීර්යයෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ප්‍රඥා ඉන්ද්‍රියෙන් පමණක් ගලවන්න පුළුවන් දේවල් තියෙනවා. අපි එකක් තිබිලා මදි. දැන් මේ එළවලුවක් පරිප්පුවක් හදන්න ගියාම එකකින් කරන්න පුළුවන්. පුළුවන්ද කරන්න? බැරි කවන්නේ මිනිස්සුන්ට නම් අතින් කඩලා දාන්න පුළුවන්. ඒක පරිප්පුවක්ම වෙනවා. ඔව් මිනිස් අතින් රාම්පේ කඩන්න පුළුවන් අතින් මේ පිහියකින් මොකක්වත් නැතුව හැදි ගන්න හැන්දක්. මොකක් හරි ඉතින් අපි උදාහරණයක් ගත්තේ මේක පැහැදිලි කරන්න අපිට ඕන කරනවා මේ හැකියාවන් රාශියක් එක මිටට මේ කෙලෙස් කියන එක නතර කරන්න. ඒකට තමයි මූලික ධර්ම හැටියට උගන්වන්නේ සම්මා දිට්ඨිය, සම්මා වායාමයේ, සම්මා සතිය, ශ්‍රද්ධාව, වීර්ය, සමාධිය කියන මේ හැමතැනම ඉහළින් තියලා තබල තිබුණා බුදුරජාණන් වහන්සේ. ඒවා දිනු වෙන විදියට තමයි මාර්ගය දේශනා කරන්නේ. මොකද මේ මාර්ගයේ ඒ ටික වැඩෙන්නේ නැත්තම් අරක පංචස්කන්ධ විභාගය නිකන් විභාගයක් විතරයි. විමසීමක් විතරයි ඒක ඔළුවට යන්නේ. මේක ඉස්සෙල්ලා මේක මම ඉගෙන ගන්න ඕනේ මේක හරි ඒ පිළිවෙල ශ්‍රද්ධාව ඇති කරගන්න. එතකොට අපි කිව්වොත් එහෙම අපි ප්‍රශ්නයක් අහුවා පංචස්කන්ධ විභාගය කියලා කියන්නේ පංචස්කන්ධය කියලා කියන්නේ හිතේ ඇතිවෙන අංශ පහක් වගේ. රූපය, වේදනාව, සංඥා, සංකාර, විඥාන මේ ඔක්කොම හිතට සම්බන්ධ දෙයක්. දැන් තමන්ගේ මේ මත ගත්තත් මේක රූපයක් තමයි. එතකොට තමන්ගේ රූපය ෆොටෝ එකක තියලා මේ බලනවා රූපය. ඉතින් එහෙමනම් බුදුරජාණන් වහන්සේ පච්චේ සූත්‍ර දේශනාවේදී මේ පටිච්ච සමුප්පාද ධර්මය ලින්ක්ස් 12 පාවිච්චි කළා. ඒක එක පැත්තකින් ප්‍රත්‍ය 12ක් අනිත් පැත්තෙන් ඵල 12ක් හැටියට දේශනා කරනවා. දුක ඇති වෙන හැටි කියන කොට ප්‍රත්‍ය ඵල වශයෙන් කියනවා. දුක නැති කරන කොට ඒ මාර්ගයේදී ඒක ප්‍රත්‍ය ඵල වශයෙන් හැටියට දකිනවා. එතකොට ඒ අතර ඕනම ලින්ක්ස් දෙකක් ගත්තොත් ඒ දෙක අතර තුල තියෙන සම්බන්ධතාවය සැබෑ ලෙසම සත්‍යයි. තදතා අවිතතතා අනඤ්ඤතා ඉදප්පච්චේතා කියන විදිහට ඉමස්මින් සති ඉදං හෝති කියන පටිච්ච සමුප්පාද න්‍යාය පදනම් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා රතාක් මම පහළ වුණා මා වැනි බුදුවරු පහළ වුණා නැති වුණා මේ ධර්ම ස්වභාවය මේ ධර්ම ස්ථිතිය මේ ධර්ම න්‍යාමයේ ධර්ම ස්වභාවය පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් මේ අවබෝධ කරගන්න මේ සාක්ෂාත්කරණය පිණිස දුක්ඛ ප්‍රහාණය පිණිස සත්‍ය අවබෝධය පිණිස සත්‍ය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස ඔබ සියලු දෙනාට මේ මහෝපකාරී වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං